පොඩ්ඩක් හිටපු කෙනෙක් කියන්න. පෙරල බලලා කියන්න බෑ මට නම් මතක අපි කෙටි ප්‍රශ්න 25 කරා ඊට පස්සේ එතනින් එහාට පළවෙනි පත්‍ර B කොටස ඒ කියන්නේ භාග ගාන ඉඳන් තියෙනවා වගේ ඔව් සර් එතනින් දැන් තමයි තියෙන්නේ. භාග ගාන ඉඳන් තියෙනනේ අපි ආ පේපර් එක ස්ක්‍රීන් එකේ දාමු හරි සුපිරි thank you එතකොට දැන් අපිත් එක්ක කට්ටිය දැන් වැඩේ කරගෙන යනවා හොඳට තුන්වෙනි වාරයට පොඩ්ඩක් මේ සැලස්මක් හදන්න ඕනේ නේ දැන් තුන්වෙනි වාරේ තියෙන නිවාඩුවෙන් පස්සේ නේද ඒ කියන්නේ නොවැම්බර් දන්නේ ඈ ඕ අපිට නම් නිවාඩුවෙන් මේ නිවාඩුවෙන් පස්සේ කිව්වා. ඔව්. ඒතකොට නිවාඩුවට මොකද වෙන්නේ අපිට ක්ලාස් ටිකක් වැඩිපුර දාන්න පුළුවන් වෙයි නේද? ඉස්කෝලේ පන්ති දායිද දන්නේ නැහැ දිගට හරහට ඒකනේ කේස් එක. නේ? දැන් අපි අපි උදේවරුේ කරමු සර්. ඒකනේ අපි උදේවරුේ ක්ලාස් කරලම නැහැ. මේ රැට පේනවනේ මං දිලිසි තමයි හැමදාම ක්ලාස් කරන්නේ රැට උදේවරුේ පොඩ්ඩක් අර උදේවරුේ ක්ලාස් එකක් කරනවා නම් සාමාන්‍යයෙන් එන නිවිච්ච පරිසරයක් තියෙන්නේ හරිද? අපි එහෙම කරලම නැහැනේ. මේ සුපිරි ගතියක් තියෙන උදේවරුේ අපිට සෙමිනාර් එකක් වගේ කරද හැකියි. මේ තුන්වෙනි වාරේනේ දැන් 11 ශ්‍රේණිය කට්ටියට නම් ගොඩක්ම වැදගත් 10 වසර කට්ටියන්ටත් එහෙම තමයි පොඩ්ඩක් අපිට වැඩිපුර දේවල් ටිකක් කරගන්න ටයිම් එකක් දාගන්න තියෙනවා නම් හරිද ගොඩක්ම එපා වෙනකන් දාන්න නෙවෙයි අපි සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර වෙලා අරගෙන පේපර් එකක් පුල් සාකච්ඡා කරගන්න වගේ එහෙම නේ කට්ටියන්ටත් මේවා කරලා පොඩ්ඩක් ෆ්‍රී සෙමිනාර් එකක් වගේ දෙන්න පුළුවන් YouTube live එකක් දෙන්න පුළුවන් වුණොත් එහෙම දෙනකම් මගේ මේ සිග්නල් කේස් එකත් පොඩ්ඩක් හදාගෙන මේ බලමු තාම ඉතින් ඔක්තෝබර් මාසෙනේ යන්නේ මේ නොවැම්බර් එහෙම නොන් නිවාඩුවක් හම්බෙන්නේ නේද? නිවාඩුවට තමයි නොවැම්බර් නේද නිවාඩු දෙන්නේ. දෙන තියෙනවා ඔව් බාක් සර්. කරන. ඔව්නේ. හරි. අපි ෂේප් මේක එකේ ඒ වැඩ පටන් කරගෙන ගන්න. යනවා. ඔව් ඒකත් එක්ක තමයි නිවාඩු හම්බෙන්නේ නේ. එහෙම වුණොත් කොහොමත් අපිට මේ උදේවරුව දාගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් ඉතින් දවසක් දෙකක් එහෙම අපි සර් එතකොට මේ ඉස්කෝලේ පන්ති තියන්න බෑනේ. ඒකින්ද අවුලක් නැහැ නේද? අවුලක් කෙනෙක් නැහැ නේ ඉස්කෝලේ පන්ති තියන්න බෑනේ ඊළඟ තියෙන හින්දා ඒකින්ද කේස් එකක් කෙනෙක් නැහැ. එහෙම වුණොත් කරමු අපි. හරිද? අපි බලමු ඉතින්. බලමු කියන්නේ අනිවාර්යෙන් කරමු. කොහොමත් ගෙදරට වෙලා කරන එකනේ. හරි දැන් මෙන්න තියෙනවා භාග ගන්න. මේක පොඩ්ඩක් බලන්න. දැන් හදපු කට්ටිය පොඩ්ඩක් අදුස්සන්න. ඉස්සෙල්ලා දැන් හිටපුවද මොන මේ හා? ඉස්සෙල්ලා දැන් හිටපුවගෙන මේ සර් දැන් නැහැ. වෙන එකක් ඇඳගත්තා මේ මූණ හොදන්න ගිහිල්ලා පොඩ්ඩක් තෙමුණා. ඒව කේස් එකක් උනේ. වා හිටියද 9 වසරේ ක්ලාස් එකේ ලා හිටියද? වාගේ මල්ලි ඉන්න 9 වසරේ ක්ලාස් එකේනේ. ක්ලාස් එකත් අහගෙන ඉන්න. එහෙමද? මම ඉගෙනනකොට අහගෙන ඉන්න. හරි. ඔන්න ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්න අන්න ඒව සම්බන්ධ කරන්න පොඩි පන්තිය. හරි මේක කරන්න පොඩි වෙලාවක් ඕනේද කරලා තියෙන්නේ. හරිනම් ඉතින් කරලා තියෙන්න ඕනේ දැන්. අබිනුලි හදලා තියෙන්නේ. හරි සම්පූර්ණයෙන් ජලය පිරලා තියෙන අපි ඕන ඉතින් විනාඩි 6ක් 7ක් දෙමු. බිනුලිත් බලන්න පොඩ්ඩක් ආයි ගාන මතක් කරගන්න එතකොට. හරිද කලින් හදලා තියෙන හින්දා දැන් පොඩ්ඩක් මේ එකයිනේ. මේ සම්පූර්ණයෙන් පිරලා තියෙච්ච බිනුගත් හදලා තියෙන හදපු කට්ටිය ඉන්නවා. සම්පූර්ණයෙන් පිරලා තියෙන ටැංකියකින් පහෙන් දෙකක් අපතේ ගියාලු. අන්න මේක හොඳ ගානක් නේ. අර දැන් සාමාන්‍යයෙන් අපි හැමතිස්සෙම වගේ කතා කරන්නේ ඉඩම් බෙදන ඒවා නම්මනන්නේ. ආදිත් හදලා තියෙන ඉතින්. හරිද? මේ සුපිරියක් තමයි ඉතින් සාකච්ඡා කරන්න තියෙන්නේ. බලමු. හැබැයි රැට ක්ලාස් එක කරන එක සුපිරි අපි උදෙත් කරමු එහෙනම් නිවාඩු මාසේ මේ මට දැන් එන අවුල් මේ ඔයාලට මං කිව්වනේ ඊදාර දෙවෙනි වාර විභාගයෙන් පස්සේ දෙවෙනි වාරේ පේපර් එක සාකච්ඡා කරලා දෙන්නම් කියලා ඒක කරන්නත් බැරි වුණානේ මට මං අර නිකන් කියන වැඩ කරන්නේ වගේ ගතියකුත් දැනෙනවා සමහර වෙලාවට මම වැඩ ගොඩක් කරනවා. ඒ කියන්නේ තියරි ක්ලාස් එකක් කරලා දෙනවා, පේපර් ක්ලාස් එකක් කරලා දෙනවා, ජ්‍යාමිතියත් වෙනම උගන්වනවා, රිවිෂන් ක්ලාස් උත් තියෙනවා. ඊට අමතරව ඉතින් මං කියන ඒවා එහෙමම කරගන්න ටයිම් එකක් නැති වෙන ගැටලුවක් තියෙනවා ඒක ගණන් ගන්න එපා ඉතින්. හරිද? මම ඔයාලට කිව්වා දෙවෙනි වාරේ පේපර් ටික සාකච්ඡා කරලා දෙන්නම් කියලා ඒක කරගන්න බැරි වුණා තාම. ඔයාලා පේපර් කරාම ඒවට ලකුණුත් දාලා දෙන්නම් කිව්වා ඒකත් කරගන්න බැරි වුණා. හැබැයි ටිකෙන් ටික කොහොම හරි මේ ඒ දේවල් කරගෙන යන දැනට වැඩ කොටසක් අපි කරගෙන යනවා සෑහෙන වැඩ කොටසක්. ඊට අමතරව තවත් දේවල් කරන්න අර කියන ඒවා ටිකක් ප්‍රමාද වෙනවා. මම දැන් කිව්වනේ මේ මාසෙට ටියුට් නැහැ බොක්ස් ෆයිල් එකක් හදලා පේපර්ස් ටික එවන්නම් කියලා ඒකත් එක්ක ඒක පොඩ්ඩක් ප්‍රමාදයක් තියෙනවා තාම මේ මාසෙට. හරිද? ඒ දේවල් ඉතින් මම හිමිහිට කරගන්නම් දැනටත් අපි වැඩ කොටසක් ලොකු වැඩ කරගෙන යනවානේ. මේ වැඩ ටික දැනට ඔහොම කරගෙන යමු. හරිද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් හැබැයි කියන්න. හරිද?
ප්‍රශ්න සියල්ලටම ඔන්න උත්තර ලියන්න මේක කරමුනේ ටක් කාලා කරමු. හරි. මේක කරමු. හරි කට්ටියත් එක්ක සෙට් වෙලා වැඩ ටික හරියට කරගෙන යන්න තියෙන්නේ. මේ 11 වසර සෙට් එකට මේ පාර විභාගය කොහොමත් O level වල අමාරු වෙයි අර සිලබස් එකේ අන්තිම බැච් එක නිසා අන්තිම එක හරි අන්තිම එකට කලින් එක හරි ඒක හින්දා බලන්න මගේ මේ පෑන පොඩ්ඩක් හදා ගන්න ඕනේ. එතකන් ඔයාලා පොඩ්ඩක් බලන්න. තව මෙසේජ් දාලා තියෙනවා කට්ටිය. කොහොම කියන්න එපාලු විභාගය ලියන්න බෑලු. වගේ වල එහෙම නෙවෙයි අමාරු වෙනවා. කියන්නේ එහෙම අමාරු කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ ඕනාවට වඩා නෙවෙයි. ඒ කියන්නේ අමාරු කරන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා බැරි ඒවා තියෙනවා දැන්. භාග ගානක් අමාරු කරන්න පුළුවන් සාමාන්‍යයෙන් පටලවලා. කුලක ගානක් අමාරු කරන්න පුළුවන් පටලවලා. ප්‍රස්ථාර ගානක් අන්තිම හරිය පටලවලා අමාරු කරන්න පුළුවන්. එහෙම බැලුවොත් ඔක්කොම අමාරු කරද හැකි නේද? ඔක්කොම අමාරු කරත හැකිද? අපි දැනගන්න ඕනේ ඕන එකක් කරන්න පුළුවන් මට්ටමට වැඩේ කොට දාගන්න. අපි මේ බදාද තිබිච්ච ක්ලාස් එකත් රිවිෂන් එකත් පැය 3ට වඩා කරා. දැන් 10 වසර සෙට් එකට රිවිෂන් එකට එන්න දෙන්නේ මේ 10 වසරේ මොනවා හරි රිවිෂන් එකේ කරොත් විතරයි. ඉතින් 11 වසරේ වක් කරද්දී 10 වසර කට්ටියට රිවිෂන් එකේ ලින්ක් එක දාන්නේ නැහැ. හරිද? සර් හදන්න මේ නිවාඩුවට පන්ති දාන්න දානවා මේ ඒ නිවාඩුවත් වල නෑ. එහෙම නෙවෙයි. ඔයාලා දැන් නිවාඩුවක් හම්බෙනවා කියන්නේ කම්මැලි බලන්නකෝ. නිවාඩුවක් හම්බුනහම ඕන ඒක බලන්න. ඇත්තටම අර වැඩ එක දිගට කරලා කරලා නිවාඩුව හම්බුනහම කම්මැලි හිතෙයි. පන්තියක් දාලා දෙන එක හොඳයි. නේ? දැන් අපි කරමුනේ මේක. මේක පොඩ්ඩක් පැත්තකට අරගෙන කරමු. හරිද? බලන්නකො මුල් ටික මාත් එක්ක බලාගමු. සම්පූර්ණයෙන් ජලය පිරලා තියෙන ටැංකියකින් මේක කලින් කරා වගේ මතකයි. හරිද? සම්පූර්ණයෙන් ජලය පිරලා තියෙන ටැංකියක් තියෙනවා. හරිද? දැන් මෙන්න ටැංකිය. සම්පූර්ණයෙන් වතුරෙන් පිරලා තියෙන්නේ. දැන් මෙන්න මේකෙන් හරිද? ඒ කියන්නේ අල්ලන යන්න ඉතින් පහෙන් දෙකක් අපතේ ගියාලු. හරිද? පහෙන් දෙකක් අපතේ ගියාලු. ඊට පස්සේ ඉතිරියෙන් හරිද? පහෙන් දෙකක් අපතේ ගියාට පස්සේ ඉතිරි වෙනවනේ. ඒතර ටැංකියෙන් නෙවෙයි ඉතිරියෙන්. හරිද? අන්නේ ඉතිරියෙන් 6න් 5ක් ඇවිල්ලා මොකක් වුණා කියලාද කියන්නේ ප්‍රයෝජනයට ගත්තා. හරි? ප්‍රයෝජනයට ගත්තා කියන්නේ බොන්නයි නාන්නයි ඒ වගේ වැඩවලට ගත්තානේ. හරිද? සම්පූර්ණයෙන් පිරලා තිබුණා ටැංකිය. මේකෙන් 5න් දෙකක් අපතේ ගියා. ඉතින් ඇයිද දන්නේ නැහැ එහෙම අපතේ ගියේ. ඊට පස්සේ ඉතිරි විච්ච ගානෙන් 6න් 5ක් ප්‍රයෝජනයට ගත්තලු. දැන් අපෙන් අහන්නේ පළවෙනි එකට උත්තරේ chat එකට දාමු බලන්න. හරිද? පළවෙනි එකේ අහන්නේ හරිද? දැන් හදන්න බැරි විච්ච කට්ටිය උනත් එකින් එක හරි හදාගෙන යමු. හරිද? ඔක්කොම හදන්න එකපාර වෙලාව දීලා එහෙම කරනවට වඩා හරිද? එකින් එක ටක් ගාලා උත්තරේ දාත හැකිනේ. දැන් විනාඩියක් අරගෙන උත්තරේ දාත හැකිනේ හැමෝටම පළවෙනි එකට. එහෙම යමුනේ. එහෙම යමු. සම්පූර්ණයෙන් හදන්න වෙලාව දීගෙන එහෙම කරන්න ඕනේ නැහැ. පේපර් එක ළඟ තිබිච්ච නැති කෙනෙක්ට උනත් ඔය ටක් ගාලා දඩින් බින්ඩින් ගාලා එකින් එක හදාගෙන යමුකෝ අපි. එතකොට වැඩේ ගොඩක් සෙට් වෙනවනේ. දැන් අපතේ යාවෙන් පස්සේ ඉතිරි විච්ච ජල ප්‍රමාණය තමයි අහන්නේ. ඉතින් සම්පූර්ණ 5න් දෙකක් අපතේ ගියාම නේද? දැන් ආයෙක හදලා පෙන්නන්න ඕනේ හැබැයි. සම්පූර්ණ ටැංකිය අපි 5න් 5ම කියලා ගන්නවා නේද? ඒතර 5න් දෙකක් අපතේ ගියා කියන්නේ අඩු වුණානේ. ඒතකොට 5න් 3ක් ඉතුරු වෙනවානේ. හරිද? එහෙම අර හදලා පෙන්නලා උත්තරේ ගන්න. සම්පූර්ණ ටැංකියෙන් 5න් දෙකක් අපතේ ගියා. ඒතකොට 5න් 3ක් ඉතුරු වෙනවා. හරි? අපි පොඩ්ඩක් මෙහෙ ඉඳන් හදනවද ඉඩමදි වෙයි ඔහොම ගියොත් නේ. පළවෙනි එක මෙතනින් හදමු. සම්පූර්ණ ටැංකිය කියන්නේ 5න් 5ම තියනවා කියලා අරගෙන 5න් දෙකක් අපතේ ගියාම 5න් 3ක් ඉතුරු වෙනවා. ඉතින් ඕන කෙනෙක්ට හදන්න පුළුවන් ගැටලුවක්. හරිද? දෙවෙනි කෝඩ්ඩක් දාන්නකෝ. හා? දෙවෙනි ප්‍රශ්නේ දාන්නකෝ. හරි. දෙවෙනි ප්‍රශ්නේ දාමු. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ
හරිද? ඔන්න ඕක. හරිද? ඔය තියෙන්නේ. දෙවෙනි එකේ කියන්නේ මේ ප්‍රයෝජනෙට ගත්තු ජල ප්‍රමාණය මුළු ජල ප්‍රමාණයෙන් භාගයක් විදිහට. දැන් ප්‍රයෝජනෙට ගත්තු ප්‍රමාණය ඉතිරියෙන් භාගයක් විදිහටනේ තියෙන්නේ. ඉතිරියෙන් 6/5යි කියලා. හැබැයි මේ ප්‍රයෝජනෙට ගත්තු ප්‍රමාණය ඉතිරියෙන් නෙවෙයි අපෙන් අහන්නේ. මුළු ජල ප්‍රමාණයෙන් නම් කොච්චරද කියලා. අන්න එහෙම ඇහුවාම අපිට කරන්න තියෙන උත්තර දාමු chat එකට ලේසියෙන්. හරිද? ප්‍රයෝජනෙට ගත්තු ගාන මුළු ජල ප්‍රමාණයෙන් නම් කොච්චරද? අපි දන්නවා ඉතිරියෙන් නම් 6/5යි. එහෙනම් ඉතිරියෙන් 6/5ක් බැලුව ගමන් හරිනේ. ඉතිරියෙන් 6/5ක් බලත හැකි. මොකද 5න් 2ක් අපතේ ගියාම ඉතුරු වෙන්නේ 5න් 3යිනේ. මේ ඉතිරිය කියලා කියන්නේ අන්නේ ඉතිරි වෙච්ච ප්‍රමාණය. ගානේ දැන් අර පිළිවෙලටනේ ගලාගෙන යන්නේ. 5න් 2ක් අපතේ ගියා. 5න් 2ක් ගියාම ඉතින් 5න් 3ක් ඉතුරුයි. අන්නේ ඉතිරියෙන් 6/5ක් තමයි ප්‍රයෝජනෙට ගන්න. හරිද? 5න් 3ක් ඉතුරුයිනේ. අන්නේ ඉතිරියෙන් 6/5ක් තමයි ප්‍රයෝජනෙට ගන්න. හරිද? මේ අල්ලයන් කියන්නේ ಗುಣ කිරීම නිසා ಗುಣ කිරීමද? හරිද? මේකට සෙකන්ඩ් ෂයි කට්ටිය ජොයින් වුණාට කමක් නැද්ද කියලා අහනවා. අවුලක් නැහැ. මං හැම ගෲප් එකකට දැම්මා ලින්ක් එක. හැමෝම එන්නේ ඉතින්. හරිද? හැමෝම ඇවිල්ලා පේපර් තියරි ඔක්කොම කරගන්න. දැන් මගේ ගෲප් තුනක් තියෙනවනේ. 10 වසර ක්ලාස් ගෲප් එක තියෙනවා. 11 වසර එක තියෙනවා. ඊට පස්සේ සෙකන්ඩ් ෂයි කට්ටියන් එක තියෙනවා. හරිද? ක්ලාස් තියෙන දවසට ඔක්කොටම දානවා ඉතින්. හරිද? ඔක්කොටම එන්න. මේ වැඩ ටික හරියට කරගන්න. ඒ කියන්නේ අර කට්ටියත් එක්ක එකතු වෙලා දැන් අපිට කට්ටියක් ඉන්නව පේනවනේ මෙතන. ඒතර කට්ටින්ට වැඩ කෙරෙනවා ඒතෝරනේ. බානක ඉතින් පැය දෙක ගාන මෙහෙම කෙරෙනවනේ කොහොම හරි වැඩ කෙරෙනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මේ ගණන් වලට ලොකු වෙලාවක් වෙන් වෙනවා මේ වැඩේ. මේක හොඳ වැඩක් කොහොම හරි. හරිද? හැබැයි ඉතින් මේ සර් වැඩිපුර ක්ලාස් දාන හින්දා වැඩිපුර වෙලාවක් ගණන් කෙරෙන හින්දා තව පාඩම් කරන්න ඕනේ නැහැ කියලා හිතලා අනිත් වෙලාවට ගණන් හදන්න නැතුව ඉන්න එපා. ඔයාලා ගණන් හැදුවාම තමයි ඔයාලට ගණන් පුළුවන් වෙන්නේ. හරිද? තුන්වෙනි වාරේ පේපර් ටිකක් මම දාන්නම් උත්තර පත්‍රත් එක්කත්. හරිද? තනියෙන් ස්ටඩි කරන්නත් දාන්නම්. හරිද? අපි සාකච්ඡා කරනවට අමතරව දැන් ගොඩක් කරලානේ තියෙන්නේ තනියෙන් කරගන්නත් පුළුවන්නේ. උත්තර පත්‍රත් එක්ක පේපර්ස් ටිකක් වෙනමත් දාන්නම් තනියෙන් සෙල්ෆ් ස්ටඩි කරන්නනේ. ඒකනේ වටින්නේ තනියෙන් කරලා. හරි වැරදි තනියෙන් බලා ගන්න ටිකකුත් දාන්න. එතකොට මේක ಗುಣ කරලා ගත්තා නම් හරි. ප්‍රයෝජනෙට ගත් ප්‍රමාණයනේ අහන්නේ. එතකොට ප්‍රයෝජනෙට අරන් තියෙන්නේ ඉතිරියෙන් 6/5ක්. එහෙනම් ඉතිරිය කියන්නේ දැන් 5න් 2ක් අපිට ගියාම 5න් 3ක් ඉතුරුයිනේ. අන්නේ ඉතිරියෙන් 6/5ක්. ඉතුරුනේ 5න් 3යි. අන්නේ ඉතිරි විච්ච 5න් 3ෙන් 6/5ක් නේද? අල්න යන්න කියන්නේ ಗುಣ කිරීම. ඔයා ඉස්සෙල්ලා අල්න යන්න දාලා පස්සේ ಗುಣ කිරීම දාලා පෙන්නන්න ඕනේ නැහැ. මම මේ වාට තේරෙන්න ඕනින්ද මෙහෙම දාන්නේ. ඔයත් දැන් හදනකොට මෙහෙම දාලා හදන්න. එතකොටයි ඔයාටත් තේරෙන්නේ. හැබැයි විභාග දවසේදී මුලින් අල්න යන්න දාලා පස්සේ ಗುಣ කිරීම දාලා එහෙම ඕනේ නැහැ. ಗುಣ කරලා ගාන හදත හැකි. හරිද? හැබැයි දැන් ගණන් හදද්දි ඔයා නිකන් විවරණයක් ලියනවා වගේ. කියන්නේ උත්තරේ ගත්ත විදිහත් එක්ක ලොකුවටම කරන්න. එතකොට ඔයාට අර මේ වැඩේ සෙට් වෙනවා හොඳට. උඩ යට කපත හැකිනේ. 5ට 5 1යි. 5ට 5 1යි. මේ දෙන්නත් උඩ යට කපත හැකි. 3ට 3 1යි. 6ට තියෙනවා 3 ඒවා දෙකක් නේද? එතකොට දෙකෙන් එක දාවේ. හරි. දෙකෙන් එක දාවේ. කොබාන උත්තර. yes. හරි නේද? තේරිච්ච කට්ටිය තේරිච්ච නැති කට්ටින්ට අහන්න පුළුවන් ප්‍රශ්න. කතා කරන්න පුළුවන්. කතා කරනවා කියන එකේ සුපිරි ගතියක් තියෙනවා. හරිද? ඒ කට්ටියත් එක්ක කතා කරන ගමන් කරනවා කියන්නේ ඒක මාරම දෙයක්. හරිද? දැන් ඔය ළමයි ගොඩ ක්ලාස් එකට ජොයින් වෙලත් නැහැනේ අපිට ලස්සනට කරගෙන යන්න පුළුවන්. හරිද? තුන්වෙනි එකට යමු. හරි. කතා කරන්න පුළුවන් ඉතින්. කතා කරත හැකියි. හරි. තුන්වෙනි එක. හරි. තුන්වෙනි එකේ කියන්නේ පසුව ටැංකියේ ඉතිරිව තියෙන ජල ප්‍රමාණය සමාන පරිමාස සහිත භාජන තුනකට දානවලු. භාජන වලට දැම්මට පස්සේ නෑ භාජන වලට දැමූ ජල ප්‍රමාණය මුළු ජල ප්‍රමාණයෙන් කවර භාගයක්ද කියලා අහනවා. උත්තර chat එකට දාන්න බලන්න හදපු කට්ටිය. හදන්න බැරි විච්ච කට්ටියන්ට දැන් විනාඩියක් දෙකක් අරගෙන ඔක ටක් ගාලා හදත හැකි. ලොකු වෙලාවක් යන්නේ නැහැ. හරිද?
මේ පාළුවේ කම්මැලි කමේ ඉන්නවට වඩා නිකන් එක්ක ෆෝන් එක ඔබ හරි ටීවී එක ඔබ ටීවී එක බල බල හරි ඉන්නවට වඩා කොච්චරද මෙහෙම Zoom ක්ලාස් එකක් කරන එක කට්ටිය එකතු වෙලා. හරිද? පසුව ටැංකියේ ඉතිරිව තිබූ ජල ප්‍රමාණය දැන් පස්සේ ටැංකියේ ඉතුරු වෙලා ජල ප්‍රමාණය කියන්නේ මේ ඔක්කොම වෙලා ඉතුරු වෙච්ච ගාන. දැන් මෙහෙමනේ. පහෙන් දෙකක් අපතේ ගියා. එතකොට පහෙන් තුනක් ඉතුරු වුණා. ඒ ඉතුරු වෙච්ච පහෙන් තුනෙනුත් ආයි ප්‍රයෝජනෙට ගත්ත කොච්චරද දෙකෙන් එකක්. හරිද? අර ඉතිරියෙන් 6න් 5ක් තමයි ප්‍රයෝජනෙට ගත්තේ. හැබැයි ඒක ගාන හදලා බලද්දී අපිට ආව මේ ප්‍රමාණය කොච්චරද කියලා දෙකෙන් එකයි කියලා මේ දෙවෙනි එකේ හදාගත්තේ. ඉතිරියෙන් 6න් 5ක් තමයි ප්‍රයෝජනෙට ගත්තේ. එතකොට ඉතිරියෙන් දාලා ගාන හදලා බැලුවාම හරිද? භාගයයි කියලා ආවා. දැන් අපිට අර හරියට නිකන් වා රුපියල් 100ක් කඩේට අරන් ගියාම කොච්චර ඉතුරු වෙනවද කියලා බලන්නේ කොහොමද? රුපියල් 100ක් කඩේට අරන් ගියා 20 මකණයක් ගත්තා. එතකොට 80ක් ඉතුරුයි. ආයි 10 පැන්සලක් ගත්තා. එතකොට අර එහෙමනේ බලන්නේ. ඔය විදිහට තමයි මේකත් බලන්නේ. පහෙන් දෙකක් අපතේ ගියා. නේද? එතකොට ඉතුරුනා පහෙන් තුනක්. ඒකෙන් ආයි භාගයක් මොනව කරාද? ආයි භාගයක් ප්‍රයෝජනෙට ගත්තා. එතකොට අවසාන ඉතුරු වෙන්නේ කීයද? අර ඒ වගේනේ. අර අඩු කර කර යන්නනේ තියෙන්නේ. අඩු කර කර යන්නනේ තියෙන්නේ ලේසියම විදිය මේකේ. කියන්නේ රුපියල් 100ක් කඩේට අරන් ගිහිල්ලා 20 මකරයක් ගත්තයි කියනකොට 20ක් අඩු කරනවා ඉස්සෙල්ලා. එතකොට 80ක් ඉතුරුයි. ආයි යෝකෙන් ආයි 10 පැන්සලක් ගන්නකොම ඒකත් අඩු කරනවා. අන්තිමේදී 70ක් ඉතුරු වෙනවා. එහෙමනේ අර ඉතුරු වෙන ගාණෙන් අඩු කරලා අවසානයේ ඉතුරු වෙන ගාණෙ ගන්න ඒ වගේ තමයි. පහෙන් පහම තිබුණා. ඒකෙන් පහෙන් දෙකක් අපතේ ගියා. එතකොට පහෙන් තුනක් ඉතුරු වුණා. ඒ ඉතුරු විච්ච ගාණෙන් ආයි දෙකෙන් එකක් ආයි ප්‍රයෝජනෙටත් ගත්තා. එතකොට අවසානයේ ඉතුරු වෙන්නේ කොච්චරද? ඕකනේ අහන්නේ නේ. ඔය මේ පසුව ටැංකියේ ඉතුරු තිබූ ජල ප්‍රමාණය. හරිද? කවින් එතකොට මේ තියෙන්නේ භාග ගාන. හරිද? ඒ කියන්නේ පළවෙනි පත්‍රයේ B කොටසේ පළවෙනි ගාන භාග ගාන. හරිද? එතකොට දැන් මේක තේරුණාද? මේක ගත්ත විදිය තේරුණාද? තේරිච්ච නැති කට්ටිය පොඩ්ඩක් උත්සන්න නැති කට්ටිය. මෙහෙමනේ දැන් අර මෙච්චරම අහන්නේ මේක දැන් ඔය එකපාර මේක තේරිච්ච කට්ටිය සහ හොඳටම තේරෙන කට්ටිය කලබල වෙන්න එපා. මේ මොකද අපි දන්නවා අනිවාර්යෙන් O level වලට භාග ගණක් අනිවාර්යෙන් එනවා. අනිවාර්යෙන් වෙනවනේ කෙලින්ම එනවා ඉතින්. හරිද? එතකොට කවුරු හරි ළමෙක් මෙතන හදන්න බැරුව ඉන්නවා කියන්නේ එයාට O level වලදී හම් වෙන ගානක් හදන්න බෑ කියන එකනේ. ඒතර ලොකුවට අපිට දඟලන දෙයක් නෑ. දැන් මේ බැරි ළමයින්ට කොහොම හරි මේ පැය 10ක් අරගෙන හරි භාග ගන්න පුළුවන් කරන එකේපයි අපි කරන්නේ. එතකොට එයාට විභාගයට එන ගානක් පුළුවන් වෙනවා. නේද? ඒකින්ද කවුරු හරි කෙනෙක් මේක බැරි නම් කෙලින්ම කියන්න. මොකද අපි දැන් පොඩි පන්ති වල නෙවෙයි ඉන්නේ 10 11 වසර කියන්නේ ඔයාලා හදන ගණන් O level වලට එනවා. ඒ කියන්නේ ඔයාලට දැන් තේරුන්නේ නැහැ කියන්නේ විභාගයට එන ගණනත් හදන්න බෑ කියන එකනේ. ඒක නිසා අනිවාර්යෙන් කියන්න. හරිද? එතකොට දැන් මේකේ අපි දන්නවා භාග දෙකක් අඩු කරනවා හරය සමාන වෙන්න ඕනේ. මේකේ පහනේ මේක දෙකනේ. දෙකෙන්ම 10 70 නේද? මේක පහෙන් ගුණ කරනවා. හැබැයි උඩ යටයි දෙකම ගුණ කරන්න ඕනේ. දෙවරක් පහ 10යි. එක්වරක් පහ පහයි. මේ හරය සමාන කර ගැනීමට ලකුණු තියෙනවා. හරිද? ලකුණක් හම්බ වෙනවා හරය සමාන කර ගන්නවට මේ භාග එකතු කරද්දී අඩු කරද්දී ඒකින්ද හරය සමාන කරලා පෙන්නන්න. මේක දෙකෙන් ගුණ කරොත් හරිනේ. ඒතර 5 වරක් 2 10 වෙනවා. 3 වරක් 2 6 වෙනවා. එතකොට අපි දන්නවා දෙන්නගේම යට 10 නිසා දැන් 10 දාත හැකි. 6න් 5ක් ගියාම 1යි. එතකොට 10න් 1යි අවසානයේදී ඉතුරු වෙන්නේ. ඕන මම ආයෙ කියනවා. මේකේ කියන්නේ පසුව ටැංකියේ ඉතිරිව තියෙන ජල ප්‍රමාණයට මොකද්ද කියනවා කරනවා කියලා. පසුව ටැංකියේ ඉතිරි ජල ප්‍රමාණය කියන්නේ දැන් ගාන පිළිවෙලටනේ ගලාගෙන ඉන්නේ. සම්පූර්ණ ටැංකියේ පහෙන් පහම තියෙනවා. පහෙන් දෙකක් අපතේ ගිහිලා පහෙන් තුනක් ඉතුරු වෙනවා. ඒ ඉතිරි විච්ච පහෙන් තුනුත් ආයි භාගයක් ප්‍රයෝජනෙට ගන්නවා. දෙකෙන් එකක් ප්‍රයෝජනෙට ගන්නවා. ඒ කියන්නේ අර පහෙන් දෙකක් අපතේ ගිහිලා ඉතුරු වෙන පහෙන් තුනෙනුත් ආයි දෙකෙන් එකක් ප්‍රයෝජනෙට අරගෙන අවසානයේදී 10න් එකක් තමයි ඉතුරු වෙන්නේ. අන්නේ පසුව ටැංකියේ ඉතිරිව තියෙන මෙන්න මේ ප්‍රමාණය තමයි සමාන පරිමාස සහිත භාජන තුනකට පුරවන්නේ. කියන්නේ මේක සමාන තුනකට බෙදන්නේ. හැබැයි දැන් අපෙන් අහන්නේ භාජන වලට දැමූ ජල ප්‍රමාණය මුළු ජල ප්‍රමාණයෙන් කවර භාගයක්ද? එතකොට 10න් එකයි. මොකද අර භාජන වලට සමානව දානවා කියන්නේ පසුව ටැංකියේ ඉතිරි වෙන ජල ප්‍රමාණය. දැන් මේක තුනට බෙදලා නම් කළ ජරමර කරන්නේ නැහැ. අපිට කියන්නේ අර වැඩ ටික ඔක්කොම වෙලා පසුව ටැංකියේ ඉතුරු වෙන ජල ප්‍රමාණය භාජන තුනකට දානවලු. හරිද? මෙහෙම පසුව ඉතුරු වෙන ගාන භාජන තුනකට දානවලු. අපෙන් අහන්න ඉතින් එහෙනම් මේ භාජන වලට දැමූ ජල ප්‍රමාණය මෙච්චරයිනේ එහෙනම් දාලා තියෙන්නේ නේද? හරි. පහෙන් දෙකක් අපතේ ගියාම පහෙන් තුනක් ඉතුරු වෙනවා. ඒකෙනුත් ආයි දෙකෙන් එකක් ප්‍රයෝජනෙට ගන්නවා. එතකොට අවසානයේට 10න් එකක් ඉතුරු වෙනවා. අන්නේ අවසානයේට ඉතුරු වෙන ගාන භාජනයකට තුනකට දානවා නම් ඒ දාපු ගාන, ඒ කියන්නේ අර අවසානයේ ඉතුරු වෙන ගාන කොච්චරද කියලා අහන්නේ. ඒතර 10න් 1යි. හරිද? මේ චන්දුප තේරුණාද? කට්ටියකෝ. දිනුලි මාර හරි ප්‍රශ්නයක් හොද නැහැ.
තේරුණා සර්. සයු සයුරුද සයුරු සයුරි. සර් ඔව් කියන විදිහට. ඔය ගාන මේ ඒ කියන්නේ පාවිච්චි කරපු මේ ජල ප්‍රමාණය ඒවා එකතු කරලා සම්පූර්ණ ගාණයෙන් අඩු කරලත් ගන්න පුළුවන් නේද? ඔව් එහෙම ගන්නත් පුළුවන්. හරිද? ගොඩක් දෙනෙක් එහෙම හදන්නේ. ඒ කියන්නේ අවසානයේ ඉතුරු වෙච්ච ගාන මෙහෙම හදන්නත් පුළුවන්. පහෙන් දෙක ගොඩක් දෙනෙක්ට මෙහෙම කියලා දුන්නාම තේරෙනවා. පහෙන් දෙකක් අපතේ යනවා. දෙකෙන් එකක් ප්‍රයෝජනෙට ගන්නවානේ. ඒතර ඔක්කොම කොච්චර අරගෙනද කියලා බලත හැකිනේ. පහේ කොච්චර ජලය ඉවත් වුණාද කියලා බලත හැකියි. ඒතර සම්පූර්ණයෙන් ඒක අඩු කරලා කොච්චර ඉතුරු වෙනවද කියලා එහෙම බලන්නත් පුළුවන් නේ. පහෙන් දෙකක් අපතේ යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දෙකෙන් එකක් ප්‍රයෝජනෙට ගන්නවා. එහෙනම් මේ දෙක එකතු කරලා බලත හැකි අර අපතේ ගියපු ප්‍රමාණය ප්‍රයෝජනෙට ගත්ත ප්‍රමාණය සම්පූර්ණ කොච්චරක්ද කියලා නේද? මේක දෙකෙන් ගුණ කරලා මේක පහෙන් ගුණ කරලා මේ පස්තරක් දෙක 10යි දෙවරක් දෙක 4යි මෙතන දෙවරක් 5 10යි පස්තරක් එක 5යි එහෙනම් 10න් 9ක්ම දැන් අරගෙන ඉවරයි. එහෙනම් ඉතුරු වෙන ගාන කොහොමද බලන්නේ? සම්පූර්ණ 10න් අර දැන් මේ ඉවර විච්ච වතුර ටික අඩු කරාම අවසානයේ ඉතුරු වෙන්නේ 10න් එකයි කියලා එනවා. මෙහෙම හදන්නත් පුළුවන්. හරිද? මෙහෙම හදපු කට්ටිය පොඩ්ඩක් උස්සන්න. මෙහෙම තමයි ගොඩක් ළමයින්ට තේරෙන්නේ මම බැලුවා. හරිද? මම බලලා දිනවා ගොඩක් දෙනෙක් මෙහෙම තමයි හදන්නේ කියන්නේ. පහෙන් දෙකක් අපතේ යනවා. දෙකෙන් එකක් ප්‍රයෝජනෙට ගන්නවා. එහෙනම් අපතේ ගිය ප්‍රමාණයයි ප්‍රයෝජනෙට ගත්ත ප්‍රමාණය එකතුව බලලා සම්පූර්ණ දැන් කොච්චර ජලය නේද ඉවත් වෙලා තියෙනවද කියලා බලලා සම්පූර්ණ ප්‍රමාණයෙන් ඒ ඉවත් වෙච්ච ප්‍රමාණය අඩු කරලා අවසානයේදී ඉතුරු වෙන ගාන ගන්නවා. එහෙම නැත්නම් මෙහෙම හදන්නත් පුළුවන්. පහෙන් දෙකක් අපතේ ගියාම පහෙන් තුනක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙච්ච පහෙන් තුනෙන් ආයි දෙකෙන් එකක් මේ ප්‍රයෝජනෙටත් ගන්නවා. ඒතකොට අවසානයේදී 10න් එකක් ඉතුරු වෙනවා. හරි කැමති විදිහක්. විදි දෙකම දාගන්න පුළුවන් ඔයාලට. හරිද? ඊළඟ ගාන. හරිද? කතා කරන්න පුළුවන් මේ බොහොම සාමකාමීව සුහදශීලීව හිමිහිට අහන්න ප්‍රශ්න ටික ෂේප් එකේ කාටවත් ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් ඔය මං ඉගෙන ගන්න කොටත් මට තිබිච්ච දෙයක් තමයි ඉතින් අනික් කට්ටින්ට බාධාවක් තියනම නේ. එහෙම වැඩක් නැහැ. හරිද? මේ කට්ටිය හැමෝම සුහදශීලී කට්ටියත් තමයි අපිට සෙට් වෙලා ඉන්නේ. ඒක තව කෙනෙක් අහලා දැනගන්නකොට එහෙම කිසිම ගැටලුවක් නැහැ. කට්ටියම හොඳ ළමයි සෙට් එකක් ඉන්නේ. මේ ඕනම තේරෙන්නෙම නැති කෙනෙක් වුණත් අහලා දැනගන්න. මට මේ වේපස් එකක් හම්බුණා. හරිද? අන්තිම එක හදන්න 4 වෙනි එක. දැන් පොඩ්ඩක් මේ අර කලින් ගානේ කිව්වා මෙන්න මේ ඉතුරු වෙච්ච ප්‍රමාණය සමාන පරිමාණ තියෙන භාජන තුනකට දානවා කියලා. ඒකත් පොඩි නෝට් එකක් දාගෙන ඊළඟ ගාන බලන්න. ලේසි. එතකොට ඔයාලට තේරෙනවා මේ භාග ගාන කියන එක කටපාඩම් කරලා කරන්න බෑ. නේද? පොඩි සටහනක් දාගෙන වැඩේ තේරුම් අරගෙන හිමීට කරගෙන යන්න ඕනේ. මේක ඔයාලට ගණිතයේ දැනුම අවශ්‍ය වෙන්නේ භාග අඩු කරන්න, එකතු කරන්න, ಗುಣ කරන්න, උඩ යට කපන්න. ඒ සුළු කිරීම දැනුම තමයි අවශ්‍ය වෙන්නේ. එතනින් එහාට අවශ්‍ය වෙන්නේ ගාන කියවා තේරුම් ගැනීම නේද? මේ ගණන් වලින් අවශ්‍ය වෙන්නේ අල්ලා යන්න කියන්නේ ಗುಣ කිරීම දාලා ගන්න ඕනේ. හරය සමාන කරන්න ඕනේ, එකතු කරන්න හරි අඩු කරන්න හරි ආවහම ඊට පස්සේ ಗುಣ කරනකොට උඩ යට කපත හැකි. ඔන්න ඔය වගේ දේවල් තමයි මේකේ මැත්ස් පාර්ට් එක නේද? ගණිත කොටස. අනිත් එක ඔයා කියවලා තේරුම් ගන්න විදියනේ. 4 වෙනි එක. ඒ කියන්නේ අර කලබල නැතුව හිමිහිට කරනකොට නම් මාර්ගගතියක් තියෙනවා. හරිද? කට්ටින්ටම වැඩේ හොඳට සෙට් වෙනවා. හැබැයි ඉතින් එක දිගට කරනවා අපි වැඩේ. හරි. එක් භාජනයට පිර වූ ජල ප්‍රමාණය ලීටර් 25යි නම් ටැංකියේ ධාරිතාව අහනවා. අන්න වැඩේ. අන්න සුපිරි. බලමු නේද? දැන් මෙයාලා කියන්නේ අර අවසානයේදී ඉතුරු වෙච්ච ගාන සමාන භාජන තුනකට දානවලුනේ. එක් භාජනයකට දාපු ගාන තමයි ලීටර් 25යි කියන්නේ. එක භාජනයක් ලීටර් 25යි කියන්නේ භාජන 3 කියන්නේ ලීටර් 25ව 3ක්. ඒ කියන්නේ 25ව 3ක් කියන්නේ 75යි. ඒ කියන්නේ මේ 10න් එකයි කියන්නේ ලීටර් 75ක්. 10න් එකනේ මෙහෙම දානවා කියන්නේ. ඒ කියන්නේ 10න් එකයි කියන්නේ නේද? ඔය ඉස්සෙල්ලා මේවා පෙන්නන්න හරිද?
එක භාජනයකට ලීටර් 25ක් දානවා කියන්නේ භාජන 3 තියෙන්නේ 25ව 3ක්. ඒ කියන්නේ ලීටර් 75ක්. හරිද? ඊට පස්සේ ඔය ඔයවත් જાතිය ගණන් අර ඊතල දාලානේ හදන්නේ. නේද? අර සම්පූර්ණ ප්‍රමාණය අහුවට පස්සේ අපිට ඊතල දාලා වැඩේ කරගන්න පුළුවන්. ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ සමාන පරිමාණ තියෙන භාජන තුනකට තමයි දාන්නේ. එතකොට එක භාජනයකට දාපු ගාන ලීටර් 25යි නම් භාජන තුනේ තියෙනවා ලීටර් 25 ඒවා 3ක්. ඒ කියන්නේ ලීටර් 75ක් තියෙනවා. එතකොට දැන් ඔය භාජන තුනට දැම්මේ අර අවසානයේ ඉතුරු වෙච්ච ගානනේ. ඒ කියන්නේ 10න් එකනේ. ඒ කියන්නේ ඔය 10න් එක තමයි ලීටර් 75යි කියලා කියන්නේ නේද? 10න් එකක් කියලා කියන්නේ එක භාගයක් විදිහට ගත්තොත්නේ. එතකොට මේ 10න් එකයි කියලා තිබිලා තියෙන්නේ කීයක්ද? ලීටර් 75ක්. ඒක තමයි අර 25 ගානේ තුනට දාලා තියෙන්නේ. දැන් 10න් එකයි කියන්නේ ලීටර් 25යි නම් සම්පූර්ණ ටැංකිය කියන්නේ 10න් 10මනේ. එකක් 75යි නම් 10ක් කියන්නේ 75 ඒව 10ක්. ඒ කියන්නේ 750ක් සම්පූර්ණ ටැංකිය. ඒ කියන්නේ 10න් 10ම ගත්තොත් ලීටර් 750ක්. තේරුණාද? තේරිච්ච නැති එක්කෙනෙක් හරි ඉන්න ඕනේ හැබැයි. නැත්නම් එහෙම කට්ටිය මාර වැඩි. සර් ඒක ආයෙත් පාරක් කියලා දෙන්නකෝ. හරි. අන්න එහෙම කියන්න ඕනේ. ඒක පොඩ්ඩක් ඉන්න. මල්ලි වතුරයක් ගෙනව බලමු. දැන් මෙහෙම තියෙන්නේ හරිද? දැන් මේ ගාන කියන්නේ හරිද? මේක හැබැයි අර කලින් ගානත් ඔයාලට මම ආයෙ පෙන්නන්නම්. හරිද? දැන් තුන්වෙනි ගානේ කිව්වේ පසුවේ ටැංකියේ ඉතිරිව තියෙන අර ජල ප්‍රමාණය සමාන පරිමාණ සහිත භාජන තුනකට දානවා නම් එහෙමනේ කියන්නේ. හරිද? එතකොට අර පසුව ටැංකියේ ඉතිරි වෙලා තිබිච්ච ජල ප්‍රමාණය අපි හොයාගත්තා. ඒ කියන්නේ අර ඔක්කොම මේව වෙලා අවසානට ඉතුරුනේ 10න් එකයි කියලා. හරිද විචක්ෂණ? එතකොට ඒකනේ භාජන තුනකට දානවා කියන්නේ. දැන් මේ ගානේ කියන්නේ අන්න එහෙම එක භාජනයකට දාපු ප්‍රමාණය ලීටර් 25යිලු. ඒතර ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ සමාන භාජන තුනකටනේ දැම්මේ. එතකොට එක භාජනයකට ලීටර් 25 ගානේ දැම්මනම් භාජන තුනේ තියෙන්න ඕනේ සම්පූර්ණ 25 ඒවා 3ක් ලීටර් 75ක්. අන්න ඒ කොටස තේරෙනවද බලන්න? විචක්ෂණ ඒ කොටස තේරුණාද? ඒක හරිද? ඔව් සර්. ඒක හරි. ඊට පස්සේ අපි බලනවා දැන් අර අපතෙත් ගිහිල්ලා ප්‍රයෝජනෙටත් අරගෙන අවසානයේදී ඉතුරු වෙච්ච ගානනේ භාජන තුනට දානවා කියන්නේ. ඒ අවසානයේ ඉතුරු වෙච්ච ගාන අපි හොයාගත්ත කීයද 10න් එකයි. ඒ කියන්නේ මේ 10න් එක තමයි භාජන තුනට දාන්නේ. ඒ කියන්නේ 10න් එක කියලා ලීටර් කීයක් තිබිලා තියෙනවද? අන්න ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. 10න් එකයි කියන්නේ එතන ලීටර් කීයක් තිබිලා තියෙනවද? 10න් එක කියලා භාගයක් විදිහට ගන්න අපි ලීටර් කීයක්ද? ලීටර් 75ක්. ඒ ලීටර් 75 නේ 25 ගානේ මෙතන මේ තුනට දාන්න. ඒ කියන්නේ හරිද? හරිද? ඒ කියන්නේ මේ 10න් එක කියන්නේ ලීටර් 75යි. හරිද? ඒක නිසා ඒකේ ඊතලයක් විදිහට දාගන්න පුළුවන් 10න් එක කියන්නේ ලීටර් 75යි කියලා. මම මේ පොඩ්ඩක් අවධානය වෙනස් වුණේ කෝල් එකක් ආව එකයි. හරි 10න් එක කියන්නේ ලීටර් 75යි. තේරුණාද? හරි නේද? ඔව් විචක්ෂණ. සර්. ඔව් එතකොට අර එහෙම අර ඔයාලා බලන්න මේ වගේ ගානකදී පුළුවන් තරම් එහෙම ඊතලයක් එක්ක ගන්න මොකක්. හරි. 10න් එකයි කියන්නේ ලීටර් 75යි කියලා දන්නවනම් 10න් 10ම කියන්නේ 75ව 10ක්. ඒ කියන්නේ ලීටර් 750ක්. හරිද? ඔන්න දාගන්න. හරිද?
හරිද ළමයි? තව කවුද ඉන්නේ තේරුම් නැතුව? මේ සුපිරින් යන කට්ටියම ජොයින් වෙලා ඉන්නකොට මම බැලුවා. හරි? ඒ ඊළඟ කොටසට යමුද බලන්න. ඒක ඉවරයිනේ. ඒක ඉවරයි. මට කියන්න දැන් මේක 100% තේරිච්ච කට්ටිය මේ වගේ සාමාන්‍ය භාග ගණනවත් ගොඩ දාගන්න පුළුවන්ද? බය වෙන්න දෙයක් නැහැ ඉතින්. ඒ කියන්නේ පේපර් ක්ලාස් එකක මෙහෙම රචනා ඕ ප්‍රශ්න පුළුවන් සර්. කරනවා කිය පුළුවන් නේ. මේ රචනා ප්‍රශ්න කර ගන්නවා කියන්නේ ඉතින් ගොඩනේ අපි භාග ගණනක් හදාගන්න පුළුවන්. මෙහෙමයි. හරිද? ඔයාලා සම්පූර්ණ වැඩේටම සම්බන්ධ වෙලා ඉන්න තව අමාරු ගණන් වෙනස් විදිහේ ගණන් අපි ටිකෙන් ටික හදනවා. හරිද? තව ලොකු ක්‍රියාවලියක් තියෙනවා ඉස්සරහට. මේ පේපර්ස් වලට අමතරව එහෙම බලත හැකි. හරිද? දැන් භාග ගණන් වල සාමාන්‍යයෙන් මේක ලේසි එකක්. හරිද? ඔක පටලවන ගණන් තියෙනවා අනිවාර්යෙන්. මේ ඒවත් අහු වෙනවා ඉතින් ඉස්සරහදී. හරිද? වැඩේට සෙට් වෙලා ඉන්නයි ඕනේ. ටිකෙන් ටික තමයි අපි කරන්නේ. හරිද? අපි බලමු මේක. මේකේ නිකන් අමුතුවටම දීලා තියෙනවා පින්තූරේ. මේක කරන් try එකක් දෙමුනේ. මේක කරන් try එකක් දෙමු. මේක හදපු කට්ටිය පොඩ්ඩක් උස්සන්න බලන්න මේ විදිහ හදලා තියෙන කට්ටිය. මොකද හදලා නැති වුණොත් අපි මේ වෙලාව දෙන්න එපා නැත්තම් වැඩක් නැහැ. ඉස්සෙල්ලා හදලා එපා සාකච්ඡා කරන්න. ෂේප් එකේ සර් හදලා. ගානට චුට්ටක් වෙලාව දෙන්නකෝ. ඔව් වෙලාව දෙමුනේ. හරි. ආ. ඕකේ. චන්දුප හදලා තියෙන්නේ. චන්දුප. නෑ සර්. හරි. පොඩි වෙලාවක් දෙමුනේ. හැබැයි පොඩි වෙලාව. ඒ වුණ කට්ටියම දැන් ටයිම් එකත් මැනේජ් කරගෙනම කරමු බලන්න. හරි. අපි ඉක්මනට මේවා කරනවා. මේ ඔයාලා ඕක හදනකම් මම පොඩ්ඩක් තව පැහැදිලි කරන්නම්. දැන් ඔය එක්සෑම් තියෙන්නේ ඔයාට ඔයා ගැන හරි මේ වෙහෙකට එන්න. ඒ කියන්නේ ඔයා මොන වගේ ළමෙක්ද ඔයාට මොනවද පුළුවන් බැරි කියලා අදහසක් ගන්න තමයි ඔය එක්සෑම් තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට ඔය හම්බෙන රිසල්ට් එකත් එක්ක උසස් පෙළට මැත්
ද කරන්න ඕනි බයෝද ආර්ට්ද මොන පැත්තෙන්ද යන්න පුළුවන්. ඒ වගේ දේවල් මේ මැනගන්න තියෙන එක තමයි එක්සෑම් කියලා කියන්නේ. එතකොට ඒකත් එක්ක අර Tamanට ඉතාමත්ම හොඳින් කරන්න පුළුවන් දේ තෝරගෙන කරන එක තමයි හරි. එතකොට ඒකෙන් ඉහළටම යන්න පුළුවන්. මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. හරිද? Taman දක්ෂ අවශ්‍ය දේ කරාම හරි. සර් ඔව් කියන්න සෙනදී. ඔයා 8.8 කියලා තියෙන්නේ අර තනීර තියෙන එකද අර ඉරි දෙකක් 8.2 තියෙන නේද? ඔව්. ඒකේ තියෙන 8.2. ඒක මොකටද සර් තියෙන තනීරටද අර ඒක මෙහෙම ඒක නම් ඔයාලා කොහොමත් බලන්න ඕනේ හරිද? ඒක සාමාන්‍යයෙන් දැන් මේ මෙතනින් හැබැයි පොඩි කේස් එකක් තියෙනවා නේද? මේ දැන් සම්පූර්ණ එක 56යි නම් මේක 8.2 වෙන්න බෑ නේද? ඉතින් වා එහෙම හිතන්නකෝ. දන්නවද සෙනුදී? දැන් මේ දැන් මේකේ 8.2 මේක වෙන්න බෑනේ සෙනුදී කොහොමත්. මේ යට සම්පූර්ණ 56 කියන්නේ උඩ සම්පූර්ණ එක 56 වෙන්න නම් මේ කැලේ 8.2ක් වෙලා හරියනවද? කියන්නේ ඉතින්කෝ. නෑ නේද? නෑ සර් ඔව් එහෙනම් මේ කැලේ එහෙම දෙන්න ඒවා හොයාගන්න ඕනේ වෙලාවට හරිද? එහෙනම් මේ කැලේ තමයි 8.2 කියලා දීලා තියෙන්නේ. හැමෝටම තේරුණාද? ළමයි දැන් මේ මෙන්න මේ කෑල්ල 8.2 වෙන්න බෑනේ මම මේ නිල් පාටින් දාපු කෑල්ල 8.2 වෙන්න බෑ. එහෙම වුණොත් මේ කෑල්ලත් 8.2යි අර වෘත්තයේ අරය නිසා මේක 8.2යි මේකත් 8.2යි. එතකොට 8.2යි 8.2යි කියන්නේ 16.4යිනේ. මේ සම්පූර්ණ එක 16.4 වෙලා මේ පැත්ත හැබැයි සම්පූර්ණයෙන් 56 වෙන්න බෑනේ. මේක 56 වුණා නම් මේකත් සම්පූර්ණ 56යි. එතකොට 56 දෙකට බෙදලා මේක එන්න ඕනේ මේ 28යිනේ. මේ කෑල්ල 28 වගේ තමයි එන්න ඕනේ. මේ ඒක නිසා හරිද මගෙන් උත්තරයක් පිට වෙනවද නැද්ද දැන් කොහොම හරි මේ 8.2 කියලා දාලා තිනවා ඒ රතු පාට කෑල්ල කියලා එහෙම අඳුර ගන්න හොඳ එහෙම අඳුර ගන්න එහෙම පින්තූර වලින් අර ඔයාලට අවබෝධයක් තියෙන නිසා ඉතින් ඒවා ඔයාලම තමයි බලලා ගන්නට මේවා කරගන්න ඕනේ හරිද බලන්න ඔයාලා උත්තරද මේ දාන්නේ බිනුගේ උත්තර දාලා තියෙනවා බිනුලිනේ බිනුලි උත්තර දාලා තියෙනවා අපි බලමු බිනුගේ හරිද කට්ටියම දාන මේකේ අර දශම ගානුකුත් තියෙනවා බලන්න හරියටම කරන්න හදලා ඉවර කට්ටිය පොඩ්ඩක් ආයෙ චෙක් කරගන්න විවේකීව හිමිහිට කරන්න හරි මේ පාර තුන්වෙනි වාරෙට ඉතින් උඩරිම ලකුණු ගන්න ඕනේ හරිද රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපි හරියට ඉගෙන ගන්න ඕනේ මේ ලොකුවටම බරටම හිතන්න ඕනේ හරිද තරටම හිතන්න ඕනේ මේ ඉගෙන ගන්නවා කියන එක මේක ලාවෙන් කරලා හරියන්නේත් නැහැ පුළුවන් උපරිමෙන්ම කරගන්නත් ඕනේ හරිද හැම විෂයක්ම හොඳට පාඩම් කරගන්න බැහැලම වැඩේ කරන්න ඉතින් හරිද
මේකේ ගණන් 3ක් තියෙන්නේ. පොඩ්ඩක් එන්න බලන්න මේකේ ඇවිල්ලා ගණන් 4ක් තියෙනවා. ওই ටික හරිද ඔය පොඩ්ඩක් දාන්නද පල්ලෙහාට? හ්ම්? 4 වෙනි ගානක් පේන්න දාන්නම් පොඩ්ඩක් හරි. පොඩ්ඩක් එන්න බලන්න. පින්තූරෙත් හැබැයි පේන්න ඕනේ ඇතිනේ. අන්න හරි. ඔන්න 4 වෙනි ගානක් පේනවා. උත්තර ගත්ත කට්ටිය හොම chat එකට දාගෙන යන්න. කවින්ට කොහොමද කවින්? කවින් පොඩ්ඩක් හරි. ෂේප් එක කරගෙන යමු. ප්‍රශ්න තියෙනවා අහන්න. පොඩ්ඩක් බලන්න. හරි මේකත් අපි පොඩ්ඩක් සාකච්ඡා කරගෙන යමු. මෙහෙම මුල් ටික අපි බලමුනේ පොඩ්ඩක්. හිමිහිට හිමිහිට බලාගෙන යමු නැත්නම් ටයිම් මදි වෙන හින්දා. හරිද? බලන්න. පේපර් අනිවාර්යෙන් print එකක් දාගෙන කරලා දැන් මෙහෙමනේ. ඔයාලා print කරගත්තු paper එක ඊට පස්සේ ඔයා ඒක කරපු එක ඊට පස්සේ මම මේක කියලා දුන්නාම විවරණයක් විදිහට නැවත ලියාගත්තු කොළ ටික ඔක්කොම ස්ටෙප්ලර් කරලා එහෙම paper එකකින් paper එකකට ඔයාලට paper එකට paper ටික වෙනම ෆයිල් එකක එකතු කරගන්න පුළුවන්. හරිද? දැන් ඒතර මේකේ පින්තූරේ මම එතකම් පොඩ්ඩක් ඇඳ ගන්නද? මේකේ මේ තින්ත එන්නේ නැති කේස් එකක් තියෙනවා පෑනේ. හදලා ඔක්කොම හදලා ඉවර කට්ටිය අදුස්සන්න බෑ. තත්සිලුණු හදලා ඉවරයි. තත්සිලුණි බිනුලි හදලා ඉවරයි නේ බිනුලි. බිනුගත් හදලා ඉවරයි මං හිතන්නේ. තව කවුද? මාස 4 වෙනි ගාන හදනකම. ඕකේ සෙත්මි හදලත් ඉවරයි. එච්චරේ තාම හදලා තියෙන්නේ හැබැයිනේ. වෙලාව දෙමින් වෙනවා ටික.
ආදිත් හරි කියලා දාලා තියෙනවා. අමාරුයි කියලා දාලා තියෙනවා. ටිකක් තේරුණා කියලා දාලා තියෙනවා. බිනුලි උත්තර දාලා තියෙනවා. කවින්ට අමාරුයි කියලා දාලා තියෙනවා. කවින් අමාරු දේවල් තමයි කරන්න ඕනේ ඉතින්. දැන් ඔක අමාරු හින්දා තමයි ඔකේ වටිනාකම වැඩිනේ. අමාරු දෙයක් කරන්න පුළුවන් වුණාම ඒක හැමෝටම බැරි දෙයක් නිසා අපිට තියෙන වටිනාකම වැඩි. හරිද? සිග්නල් කණු එකක්වත් නැති ප්‍රශ්නිකුත් තියෙනවානේ. කවින්ට සිග්නල් නැද්ද ඒ කියන්නේ කවි? අමරට තේරෙන්නේ නැද්ද? අමරට තේරෙන්නේ නැහැලු ඒකම. හරිද? අමර ඉතින් මේ මාසෙනේ අලුතෙන්ම සම්බන්ධුනේ නේද අමර? ඒ කියන්නේ මේකේ තින්ත එන්නේ නෑනේ අනේ මොකක්ද? ඔයාලා එකක් මේ හදන්න. මොකද දැන් තත්ත්වේ කට්ටිය පාඩම් කරගෙන යනවා නේද ඉතින්? හරිද? වැඩ ටික හොඳට කරගෙන යන්න. මේක ලොකු දෙයක් ඉතින් හරිද? තව ඉස්සරහටත් ඉගෙනගෙන යන්න තියෙන නිසා මේක එපා කරගන්න නැතුව කරන්නත් ඕනේ. හරිද? ওই දේවල්නේ විශේෂම දේවල්. දැන් අපි සාමාන්‍ය ගුරුවරු විදිහට කියන්නේ වැඩ කරපල්ලා පාඩම් කරපල්ලා නිදා ගන්නත් එපා කාලේ. එහෙම නෙවෙයි. හරිද? එහෙම නෙවෙයි. හොඳට කාලා බීලා නිදාගෙනත් හොඳට කරන්න පුළුවන් නම් තමයි ඔයා දක්ෂ, ඔයා සාර්ථක. නේ? දිනුෂත් හරි කියලා දාලා තියෙනවා. ඊට දෙකන අර ඇඟට පත්තට නොදැනෙන්න මේක කරන්න පුළුවන් නම් සහ ආසාවෙන් කරන්න පුළුවන් නම් තමයි ඔයා අධ්‍යාපනය කියන මේ වැඩේදී ඔයා සාර්ථක කෙනෙක් වෙන්නේ. හරිද? ඔයාලට මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. කැමැත්තෙන් ආසාවෙන් වැඩේට ෆිට වෙලා කරන්න ඕනේ. හොඳට නිදා ගන්න පැය 7-8ක් 9ක් වුණත් අවුලක් නැහැ. හොඳට කාලා බීලා ඉන්න. ෆෝන් වලින් ඈත් වෙන්න, ටීවී බලන්න එපා. ඒ අනවශ්‍ය දේවල් වලට වැය කරන වෙලාව මේකට වැය කරන්නේ ඇති. හරිද? ඒ ඇති. ඒ කැපකිරීම කරලා දෙන්න එච්චරයි. හරිද? අර අනවශ්‍ය දෙයට යොදවන කාලය මේකට දෙන්න. එතකොට ඇති. එතකොට වෙලාව මදි වෙන්නේ. හරිද? හරිද? ඕකේද? දැන් ඔයාලට ගෙවල් වලින් කොහෙවත් එළියේ ඇවිදින්න කරන්න යන්න අර මෙහෙ දෙන්නේ නැහැනේ. ඒකින්දනේ ඔයාලා ටීවී බලන්නේ. හරිද? ඔයාලා බලන්න එක්සෑම් එකෙන් පස්සේ ඔයාලට අවුරුදු 18ක් 19ක් වෙනකොට ඔයාලට ඕන තැනක යන්න පුළුවන්. එහෙම නිදහසක් හම්බ වෙනවනේ. හැබැයි එහෙම නිදහසක් හම්බෙද්දී ඒත් ගෙදරට වෙලා තමයි ඉන්න වෙන්නේ. දැන් හරියට ඉගෙන ගත්තේ නැති වුණොත්. එක්ක ගෙදරට වෙලා නැත්තම් මොකක් හරි උදේ ගිහිල්ලා රෑලි වෙනකන් එකම කරන මොකක් හරි ජොබ් එකක් හරි මොකක් හරි යක් තමයි සෙට් වෙන්නේ. හරිද? දැන් පොඩ්ඩක් ටීවී බලන්න නැතුව අනම්මනම් කරන්න නැතුව ඔය වැඩ ටික හරියට කරගන්න. එතකොට අර අවුරුදු 18 19 වෙනකොට හරියට නේද? ජීවිතේ විඳින්න පුළුවන් හොඳටම. දැනුත් ඉතින් විඳිනවනේ. ඉතින් ඉස්කෝලේ යනවා, පන්ති යනවා, යාළුවොත් එක්ක එහෙම ප්‍රශ්නයක් නැහැනේ. කරගෙන යනවනේ. හරි. ටීවී එක ෆෝන් එක තමයි ඉතින් අයින් කරලා වැඩේට බහින්න ඕනේ. දැන් ෆෝන් එක අයින් කරලා දැන් මේකෙන් ලිව් වෙලා යන්න එපා. මම කියන්නේ. හරිද? අනවශ්‍ය දේවල් වලට යොදවන්න එපා කාලේ. හරිද? මේ කරමුද ඉතින්? දැන් හරිනේ නේ. දැන් නම් හරියන්න ඕනේ. ඉතින් දැන් හරි නැත්තම් වැඩක් නැහැ. හරිද? දැන් කරමු. දැන් මේකේ මම මේක අයින් කරන්න වෙනවා හැබැයි. හරිද? හරි. අපි බලමු. හරිද? තේරෙන්නේ නැති කට්ටිය අහලා දැනගන්න ඕනේ. දැන් මෙහෙමයි තියෙන්නේ. කොහොමනේ? දැන් මෙහෙම එකක් තියෙන්නේ. ෆෝන් එක ස්ලෝනේ. දැන් මෙහෙම තියෙන්නේ. හරිද? මෙන්න මෙහෙම අර්ධ වෘතයක් තියෙනවා. හරි. අර්ධ වෘත්තාකාර කොටසක් තියෙනවා මෙහෙම. පේනවා මදිත් දන්නේ මම මේ නිල් පෑනකට කළු දාගත්තේ. හරිද? ඒකද පොඩ්ඩක් පේන ගතිය මදි. කළු පාට එනකොට ටිකෙන් ටික පේන්න ගනීවි. හරිද? දැන් මේකේ මට පේන්නේ මේක සමචතුරස්‍රාකාර කොටසක් වගේ. අය බලමු. හරිද? අර්ධ වෘත්තාකාර කොටසකට සමචතුරස්‍රයක් සෙට් වෙලා තියෙන පාටක් තමයි පේන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මේකේ හරි මැදිනුයි. ඒ කියන්නේ දෙපැත්ත සමාන වෙන්න. මේකෙත් හරි මැදින්. ඒ කියන්නේ දෙපැත්ත කෑලි දෙක සමාන වෙන්න. මේකෙත් හරි මැදින්.
ඒ කියන්නේ දෙපැත්තේ කෑලි දෙක සමාන වෙන්න මේකෙනුත් හරි මැදින් ඇවිල්ලා තිනවා දෙපැත්තේ කෑලි දෙක සමාන වෙන්න ඒකට මෙහෙම 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 එකක් සෙට් වෙලා තියෙනවා හරිද මෙහෙම මෙහෙම වගේ එකක් සෙට් වෙලා තියෙනවා හරිද ලාවට ඔය වගේ එක මාර කැත්තට ඇඳුනේ ඒ වුණාට ඔය වගේ එකක් සෙට් වෙලා තියෙනවා හරිද ෂේප් නේ දැන් එතකොට මේ කෑලි හතරත් එකිනෙකට සමානයි කියලා දීලා තියෙනවා ඊට පස්සේ මෙන්න මේ කෑල්ලට ඉරි දෙයක් ගහලා තියෙනවා මේකටත් ඉරි දෙයක් ගහලා මේ කෑලි හතරත් එකිනෙකට සමානයි ඔච්චරයිනේ මේ සම්පූර්ණ එක දෙනවා සෙන්ටිමීටර 56යි කියලා හරි සෙන්ටිමීටර 56 හරි ඊට පස්සේ දැන් මෙන්න මේ කෑල්ල 8.2යි කියලා දීලාද නැත්තම් දැන් ළමයින්ට දැන් හෙන තරහයි පේපර් එක හදපු කට්ටියත් එක්ක මෙතන ඔන්න ඔය 8.2යි කියලා දීලා තියෙනවා මේ කෑල්ලද දන්නේ නැහැ කියලා. ඉතින් ඒක හිතා ගන්න ඕනි. මෙතන 8.2 වුණොත් මේකත් 8.2යි මේකත් 8.2යි. ඒතකොට සම්පූර්ණ එක 16.4ක් වෙනවා. එහෙම වෙන්න බෑනේ. සම්පූර්ණ 8.56 නම් උඩත් 56ක් වෙන්න ඕනේ නේද? ඒක නම් මේ කෑල්ල නෙවෙයි ඔය 8.2 කියන්නේ මෙන්න මේ පොඩි කෑල්ල. මෙන්න මේක මේක තමයි 8.2 කියලා ඔය දීලා තියෙන්නේ. හරිද? මෙන්න මේක තමයි ඔය 8.2 සෙන්ටිමීටර 8.2 කියලා දෙන්නේ මෙන්න මේ කෑල්ල. මේ කෑලි හතරම එහෙනම් 8.2 ගානනේ. හරි තේරුණාද? ඊට පස්සේ හරි ප්‍රශ්න තියෙනවා අහන්න ඕනේ සාමාන්‍යයෙන් නිකන් කරගන්න පුළුවන්. ඔන්න එතකොට දෙවෙනි ප්‍රධාන ප්‍රශ්නේ රෝමි ලක්කම් අංක 1 මොකක්ද අහන්නේ? ඉස්සෙල්ලා ප්‍රශ්න කියවමු. අර්ධ වෘත්තාකාර කොටසකින් හා සමචතුරස්‍රාකාර හරිද? උන අර්ධ වෘත්තාකාර කොටසකිනුයි සමචතුරස්‍රාකාර කොටස් දෙකකින් යුත් හරිද? ජනෙල් පියනක් ඇත්තනේ. අර්ධ වෘත්තාකාර කොටසක් තියෙනවා. මේක අර්ධ වෘත්තයන්නේ. සමචතුරස්‍රාකාර කොටස් දෙකක් කියන්නේ ළමයි මේ සම්පූර්ණ ලොකු සමචතුරස්‍රයයි මේ මැද්දේ තියෙන සමචතුරස්‍රයයි. දැන් මැද්දේ තියෙන සමචතුරස්‍රය ටිකක් හරවලානේ තියෙන්නේ මේ පැත්තට. හරිද? මැද්දේ තියෙන්නේ සමචතුරස්‍රයක්. මෙයා සමචතුරස්‍රයක්. මං යඳ පෙන්නන නිකන් අමුතුයි. හරිද? සමචතුරස්‍රයක් මෙයා. හරි. එතකොට අර්ධ වෘත්තාකාර කොටසක් තියෙනවානේ. අර්ධ වෘත්තාකාර කොටසක් තියෙනවා. මේ සමචතුරස්‍ර දෙකක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ සමචතුරස්‍රය සහ මේ මැද්දේ තියෙන සමචතුරස්‍රය තමයි සමචතුරස්‍ර දෙක. හරිද? ඔහොම සමන්විතව ජනෙල් පියනක්ද මොකද්ද? ඔව් ජනේල පියනක් සඳහා සැකසූ ග්‍රීල් එකක්. ග්‍රීල් ගහන දන්නවනේ. ග්‍රීල් එකක ආකෘතියක් හා මිනුම් දැක්වෙනවලු. පළවෙනි එක එහි විශාල සමචතුරස්‍ර කොටසේ වර්ගඵලය ලෙසිනේ. විශාල සමචතුරස්‍ර කියන්නේ මේ සම්පූර්ණ එකේ වර්ගඵලය දිගයි පළලයි ගුණ කරලා ගන්න පුළුවන්. මේ පැත්ත 56 නම් මේ පැත්තත් 56යි. මොකද මේක සමචතුරස්‍රයන්නේ. නේ? මේ පැත්ත 56 මේ පැත්තත් 56. ඒ කියන්නේ දිගත් 56යි පළලත් 56 නේද? සමචතුරස්‍රයක වර්ගඵලය ගන්න පුළුවන් දිග ගුණ කිරීම පළලයි. හරිද? මේක හරි කට්ටිය දුස්සන්න බලන්න 56යි 56න් ගුණ කරන්න. ඉතින් 6 වරක් 6 36න් 6 දාන 3ක් එහා පැත්තට යවන්න. 6 වරක් 5 30යි 3යි 33යි. දැන් 6න් ගුණ කරලා ඉවරයිනේ. දැන් 5න් ගුණ කරන්න. හැබැයි ඒතර 5ට යටින් දාන්න ඕනේ. 5 වරක් 6 30න් බිඳුව දාලා 3 එහා පැත්තට යවනවා. 5 වරක් 5 25යි 3යි 28යි. ඒතර මෙතනින් එන්නේ 6. මෙතනින් එන්නේ 3. 8යි 3යි 11යි. ඒතර එහා පැත්තට ගිහලා මේක 3 වෙනවා. 3136යි. හැබැයි සෙන්ටිමීටර වලින් දීලා තියෙන හින්දා සෙන්ටිමීටර දෙපාරක් ගුණ වෙන හින්දා සෙන්ටිමීටර වලින් දෙක දැම්මම වර්ග සෙන්ටිමීටර 3136යි. හරි නේද? තේරෙනවද ඒක? හරිද? කවින්ගෙත් හරියද එක්ක? සුපිරියක් තමයි ෂේප් එකේ හදාගෙන යන්න තියෙන්නේ. හරිද? දෙවෙනි එක. හරිද? දෙවෙනි එකේ අහන්නේ මොකද්ද? හරිද? දෙවෙනි එකේ අහන්නේ එහි අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය තමයි සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය හොයන්නේ නම් 5r වර්ගයෙන්. හැබැයි අර්ධ වෘත්තයක් කියන්නේ මේකෙන් භාගයක් ගන්න ඕනේ. හරිද? බලන්න සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? 5r වර්ග. හැබැයි මේක අර්ධ වෘත්තයන්නේ හරියටම භාගයක්නේ. හරියටම දෙකෙන් එකක් නෙනේ. අර්ධ වෘත්තයක් කියන්නේ දෙකෙන් එකක් නේ. මේ තියෙන දෙකෙන් එකේ කැලලා. සම්පූර්ණ වෘත්තයේ වර්ගඵලය හොයන්නේ 5r වර්ග වලින් නම් සම්පූර්ණ වර්ගඵලය කියන්නේ මතු පිට ප්‍රමාණය. හරිද? සම්පූර්ණ වර්ගඵලයේ 5r වර්ග නම් ඒකෙන් භාගයක් නේද? එතකොට අපි 5 කියන්නේ 722. r කියන්නේ මේකේ අරය. කීයද අරය ගත්තේ? මේ අර්ධ වෘත්තයේ අරය. දැන් මෙතනනේ කේන්ද්‍රය තියෙන්නේ. මෙන්න මේක අරය කියන්නේ. ආ? කීයද? 28යි. ඔව් සම්පූර්ණ යට 56 නම් උඩත් සම්පූර්ණ කීයක් වෙනවද? 56ක් වෙනවා. මේක සමචතුරස්‍රයන්නේ. මේ පැත්ත 56 නම් මේ සම්පූර්ණ එකනේ 56.
56යි දෙකට බෙදුවහම මේ කැලල ගත හැකියි. ඉස්සෙල්ලා ඔයාලා මේකේ මේ හැම එකක්ම හදලා පෙන්නන්න. හරිද? අරය කියලා දාලා අරයත් හොයන්න. අරය සොයා ගැනීමට ලකුණු දුන්නොත් ඔයා ඒක හදලා නැතුනොත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ ගමනේ. සම්පූර්ණ අරය 56යි. ඒකට දෙක සෝරි සම්පූර්ණ විස්කම්භය 56යිනේ. සම්පූර්ණ එකට අපි කියන්නේ විස්කම්භයනේ 56 දෙකට බෙදුවොත් එනවා. දෙවරක් දෙක 4යිනේ 16 8යි නේ 28යි නේද? 28 නේද ආවේ? හරිද? අරය සෙන්ටිමීටර 28යි. එහෙනම් 5r හරිද? දැන් දාන්න 28යි. සෙන්ටිමීටර 28යි. අමරට තේරෙනවද අමර? ඒක ඔයාලට තේරෙන්නේ නැහැ කිව්වේ. හරි. ඔයා ඉතින් මේ මාසේ ජොයින් වුණේ ඒකයි ඔයාගෙන් අහන්නේ මම විශේෂයෙන්. අනිත් සෙට් එක නම් කොහොමද පුළුවන් වෙන්න ඕනේ? හරිද? අරය සෙන්ටිමීටර 28යි. එතකොට හරිද? 5r වර්ග කියන්නේ r වර්ග කියන්නේ අරය දෙපාරක් දාන්න ඕනේ. අරය 28යිනේ. හරිද? chat එකට දාන්න ඔයාලගේ තේරිච්ච නැති කට්ටිය. අරය දෙපාරක්. ඊට පස්සේ ආයි භාගයක් ගන්න ඕනේ. හරිද? හරි 5r වර්ග ගුණ කිරීම භාගය. ඒතර මෙතන මෙයා ඉන්නේ උඩ මෙයා ඉන්නේ යටනේ දෙන්නම 7ෙන් බෙදෙනවා. 7ට තියෙන්නේ 7 ඒවා 1යි. 28ට තියෙනවා 7 ඒවා 14යි. 14ලු. 4ක් 4 28 නේ 4. 7ට 7 ඒවා 1යි. 28ට තියෙනවා 7 ඒවා 4ක්. ඊට පස්සේ ආයි 4යි 2යි කපත හැකි උඩයට. 2ට 2 ඒවා 1යි. 4ට 2 ඒවා 2යි නේ. එතකොට 22 ඒවා 2ක් 44යි. ආයි ඒක 28න් ගුණ කරන්නත් ඕනේ. මන්දන්න ඉතින් කැස්සක් ආව එකම. අමර පොඩ්ඩක් දාන්න තේරෙනවද කියලා. බැරි නම් කලින් රෙකෝඩින් මොන හරි මේ පාඩම් වල කවර් කරගන්න වෙයි වාට ගොඩාක් තියෙනවා ඉතින්. හරිද? තේරෙනවා නම් අවුලන්නේ. හරිද? 22 ඒවා දෙකක් 44යි 44 ඒවා 28ක් ආයි. හරිද? 44 ඒවා 28ක්. 8 වරක් 4 32යි. 8 වරක් 4 32යි 3යි කියන්නේ 35යි. දෙවරක් 4 8යි. දෙවරක් 4 8යි. 2යි. 8යි 5යි 13යිනේ. ඒතර මේක 9 වෙනවනේ 9යි 3යි කියන්නේ 12යිනේ. 1232 දාවේ. ළමයි. නෑනේ. හරි. කාටවත් ආව නැද්ද? 1232 නෙමෙයිද කියන්නේ? දාම්බාන උත්තර. 1232 තමයි සර්. ඔව්නේ. ඔව් සර්. අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න බෑ. හරිද? හරි. 10 වසර 11 වසර කියලා නෑ හැමෝම ජොයින් වෙලා වැඩ ටික හරියට අල්ලගෙන කරගෙන යන්න. මේ මාර වටිනවා. හරිද? ඒ කියන්නේ අපි මෙහෙම ගණන් වැඩිපුර හදන එකේ ප්‍රයෝජන ගොඩයිනේ ගාන හදන්න පුළුවන් වෙනවට අමතරව අර චක්‍රයේ හැමත් වැඩිපුර ප්‍රැක්ටිස් වෙනවනේ මේකෙන් අර ප්‍රයෝජන එකක් දෙකක් නෙවෙයි ලැබෙන්නේ හරිද? මේ වැඩිපුර කරන එකෙන් මාර ප්‍රැක්ටිස් එකක් කියන්නේ හරිද? ඊට පස්සේ අර දුර්තාකාර කොටසෙත් වර්ගඵලය හෙව්වා හරි. ඊට පස්සේ තියෙන තුන්වෙනි කොටස. හරි. ඊට පස්සේ තියෙන තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස මොකක්ද කියන්නේ? හරිද? බිනුලි. ඒකේ භාගි ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම. ඔය 56 බෙදීම 2 කියලා දාත හැකි බිනුලි. දැන් බිනුලි දාලා තියෙනවා මෙතනට අර 28 කියලා දාන්න නැතුව 56 බෙදීම 2 කියලා දැන් දෙකටම දාලා තියෙනවා. කමන්නේ නැහැ බිනුලි. හැබැයි අර ගාන ලොකු වෙනවනේ බිනුලි එහෙම වුණාම ඒ කියන්නේ 28 කියලාම දැම්මම හරි. නැත්නම් වඩ 56 බෙදීම 2 කියලා දාන්න පුළුවන්. දැන් බිනුලි අර බෙදෙන්නේ නැති එකක් වගේ තිබ්බනම් එහෙම පුළුවන් බිනුලි 56 බෙදීම 2 කියලා දාත හැකි. දැන් 56 දෙකෙන් බෙදලා උත්තරේ එනවනේ 28 කියලා. ඒකින්ද 28 කියලාම දාන්න මෙතන 56 බෙදීම 2 කියලා දාන්න නැතුව. අර බෙදලා උත්තරයක් එන්නේ නැති එකක් වගේ තිබ්බනම් එහෙමම භාගයක් විදිහටම ආදේශ කරලා ගත හැකි බිනුලි. හරිද? හරිද? ඔහොම හරි ඉතින් මේ මං කියන්නේ 28 කියලා දැම්මම ලේසියිනේ. ඊට පස්සේ ඊළඟ එකේ කියන්නේ තුන්වෙනි එකේ කියන්නේ ග්‍රිල් එක සකස් කිරීම සඳහා යකඩ පට්ටම් යොදා ගැනීම නම් යකඩ යොදා ගන්නවලු. අර්ධ වෘත්තාකාර ඡාප කොටස සඳහා අවශ්‍ය යකඩ පට්ටමේ දිග දැන් යකඩ පට්ටමක් ගහනවලු. මේ යකඩ ගහනවලු නවලා ඉතින් හරිද? අර්ධ වෘත්තාකාර කොටසට කොච්චර දිග යකඩ පට්ටමක් ඕනද කියලා බලන්න. අර්ධ වෘත්තාකාර මේ අර්ධ වෘත්තයේ ඡාප කොටස ගැන විතරයි අහන්නේ. ඡාප කොටස කොච්චර යකඩ පට්ටමක් ඕනද කියලා බලන්න. ඉතින් ඡාප දිග හොයන්න ඕනේ. මේ ඡාප දිග කොච්චරද කියලා හෙව්වනම් හරියන්නේ නේද? හරිද? ඡාප දිග හොයන්න. ඒතකොට ඔයා ඡාප දිග කියලා දාලා ඡාප දිග හොයන්නේ 2πr ගෙන්නේ.
2πr කියන සූත්‍රයෙන් තමයි සම්පූර්ණ වෘතයක පරිධිය ලැබෙන්නේ. සම්පූර්ණ වටයේ දිග ලැබෙන්නේ 2πr ගෙන්. දැන් මේක සම්පූර්ණ වෘතයෙන් භාගයන්නේ. ඒතර මේ කෑල්ල විතරයිනේ මේ චාප දිග විතරයිනේ. එහෙනම් 2πr ගෙන් භාගයක් ගන්න ඕනේ. සම්පූර්ණ වෘතයක සම්පූර්ණ පරිධිය ලැබෙන්නේ 2πr ගෙන්. දැන් 2πr ගෙන් භාගයක්. හරිද? දෙක ගුණ කිරීම 5 කියන්නේ 7න් 22. හරිද? මේකේ අරය දීලා තියෙනවා කීයද? 28යි. ඇත්තටම දීලා තිබ්බේ නැහැ අපි තමයි හොයාගත්තේ. ඕකෙන් භාගයක් ගන්න ඕනේ. ෂේප් වැඩේ. හරි මේ අලුත් පෑන හොඳයි. ඒක නිල් පාටයක් මම කළු පාටින් තින්ත දාගත්තා. අරකේ තින්ත වැක්කිරෙනවනේ. මේක හරි. මේ තේරුණාද කියලා බලන්න හොඳේ. මේ උඩ දෙකට යට දෙක කපද හැවෙන්නේ දෙකට දෙකේ එකයි දෙකට දෙකේ එකයි. ආයේ 28යි 7යි කපද හැකි 7ට 7 එකයි 28ට 7 ඒවා 4යිනේ. එතකොට 22 ඒවා 4ක් 4 වරක් 2 8යි 4 වරක් 2 8යි 88යිනේ. 88යි සෙන්ටිමීටර 88ක් දිග යකඩ පට්ටමක් තමයි ඕන වෙන්නේ. නේ? ඒ කියන්නේ මෙතන මේකෙත් ලකුණු කරගන්න පොඩ්ඩක්. සෙන්ටිමීටර 88යි චාප දිග. මෙතන ඉඳන් මෙතනට. එන චාප දිගට ගහන සෙන්ටිමීටර 88ක් දිග යකඩ පට්ටමක් ඕනේනේ. ග්‍රිල් එක සකස් කිරීම සඳහා යකඩ පට්ටම යොදා ගැනීම නම් අර්ධවෘත්තාකාර චාප කොටස සඳහා අවශ්‍ය වෙච්ච යකඩ පට්ටමේ දිග 88යි. අපි ගන්න අර්ධවෘත්තාකාර කොටසේ චාප කොටස සඳහා ඔය චාප කොටස සඳහා විතරයි යහන්නේ. හරි මේක සඳහා විතරයි. මේ සෙන්ටිමීටර 82යි. තේරිච්ච කට්ටිය? තේරෙන්නේ නැත්තම් කියන්න ඕනේ හැබැයි ඔය 2πr දාලා හදන්න තියෙන්නේ ලේසි. හරිද? අන්තිම එක ග්‍රිල් එක සෑදීමට අවශ්‍ය වූ මුළු යකඩ පට්ටම් වල දිග. ඒ කියන්නේ මේ ඔක්කොම දිගවල ටික එකතු කරලා දැන් මේ කෑල්ල 88 කෑල්ලක් ඕනේ. ආයි 28යි 28යි මේවයි ඔක්කොම ටික එකතු කරන්න ඕනේ. අපි පොඩ්ඩක් පින්තූරේ ලකුණු කරගමු. මේක 8.2යි මේකත් 8.2යි මේකත් 8.2යි මේ කෑල්ලත් 8.2යි. මේ සම්පූර්ණ එක 56යි. මේ එක කෑල්ලක් 28යි කියන්නේ මේ කෑල්ලත් 28යි. මෙතන ඔක්කොම තනීරිනේ ගහලා තියෙන්නේ. මේ තනීරිය ඔක්කොම 28යි එහෙනම්. තනීරි කෑලි ඔක්කොම 28යි. තනීරි කෑල්ල ගහපු ඔක්කොම සමානයිනේ. හරි. ඔක්කොම කෑලි 28යි. විචක්ෂණා තේරෙනවද? 28යි ගන්න තුස 56 කියලා ගත්තන ලේසියි. ඔව් ඒ කියන්නේ මෙතන 50 ඔව් මෙතනට 56 එහෙම ගතයි මම මෙහෙම ගන්න හේතුව තමයි එතකොට ඔක්කොම මෙහෙමනේ. දැන් මේකේ සම්පූර්ණ යකඩ පට්ටම් වල දිග යවුවාම අපිට මෙහෙම ගත්තොත් හැබැයි චන්දුක මෙහෙම වාසියක් තියෙනවා. දැන් මේ කෑල්ල 88යි. හරිද? 88ට එකතු කරන්න ඕනේ 8.2 කෑලි 4යිනේ. 8.2 කෑලි 4යි. ඒ කියන්නේ ගුණ කරලා ගත හැකිනේ 8.2 කෑලි 4යි. ගත්තා. ඊට පස්සේ 28 කෑලි කීයක්ද? 28 කෑලි ගන්න ඕනේ මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි නේද? 12ක් ගන්න ඕනේ. එහෙම නේද? 28 කෑලි 12යි. එහෙම මම 28 කියලාම ගත්තේ ඒකයි. හරිද? 28 කෑලි 12ක් වන්නේ 2යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. 28 කෑලි 12ක් කියලා ගත්තේ නැත්නම් 56 කෑලි 6ක් කියලා ගත්තේ නේ. එතකොට 88ට එකතු කරන්න ඕනේ. ඉතින් 4 වරක් 2 8යි. ඊට පස්සේ දශම තිත 4 වරක් 8 32යි. මේවා මෙතනම සුළු කරන්න දශම කියලා බය වෙන්න ආවේ. 4 වරක් 2 8යි. ඊට පස්සේ දශම තිත 4 වරක් 8 32යි. මෙතන 12 ඒවා 28ක්. 28 ඒවා 12ක්. දෙවරක් 8 16යි. දෙවරක් 2 4යි අරකයි 5යි. එකෙන් ගුණ වෙනකොට මේකමනේ එන්නේ. එතකොට 8යි 5යි කියන්නේ 13යි 336නේ. මේ ටික එකතු කරන්න ඕනේ. මේ දශම 8ත් එක්ක එකතු වෙන්න තව දශම ඒවා නැහැනේ. එහෙනම් දශම 8ම තමයි. ඊට පස්සේ එක ස්ථාන ටික එකතු කරොත් 8යි 2යි 10යි 10යි 6යි 16යි. එහා පැත්තට ගියාම මේක 3යි 3යි 6යි අරකයි 7යි වෙනවනේ. 7යි 8යි කියන්නේ 15න් 5 දැම්මහම එක මේ පැත්තට ඇවිල්ලා 4 වෙනවා. බලන්න හරිද කියලා. කවුරු හරි ඉන්නවද හරි කෙනෙක්? දුල්ෂන්ට ඇවිල්ලා තියෙනවා 456.8යි. බිනුලිටත් ඇවිල්ලා තියෙනවා. කට්ටින්ට ඇවිල්ලා තියෙනවා. චන්දු පොඩ්ඩක් වරදින් බලන්න. හරි. පින්තූර නම් දැන් පිස්සු නැටලා තියෙන්නේ. හැබැයි ගාන හදලා ඉවරයිනේ. හරි. ඒක හැබැයි ලේසි ගානක් හොද. සාමාන්‍යයෙන් ලේසි මේක මේ කොහේ ගත්ද මේක? බස්නාහිර පළාත් අවසාන වාර විභාග පේපර් එකක් 2018. පෙපාර එකක් කියලා තව පොඩ්ඩක් කිව්වේ. හරි. වතුර ටිකක් එහෙම බීලා ඊළඟ ගානට බහිම මේ පොඩ්ඩක් අතුස්සන්න ගන්න මේ කතා කරන්න ඕනේ ඉතින් පොඩ්ඩක් ඉතින් නේ
ඔයාලා ඉතින් කතා කරනවනේ එහෙම අවුලක් නෑ. එහෙමයි ඉතින් ටිකක් කතා කරනවා නම් මට සතුටුයි. හරි? කතා කරනවා නම් හොඳයි. ඒ කියන්නේ අර ගුරුවරයෙක් විදිහට මම සාර්ථකයි ළමයි ටික කතා කරනවා නම්. ඒ කියන්නේ ළමයි ටික මට ෆිට කියන එකනේ. ඔයාලට ඒක තේරෙනවද? ඒ කියන්නේ ළමයි ටික මට කතා කරනවා කියන්නේ මාත් එක්ක ළමයි ටික අර ෆිට එකේ ඉන්නවා කියන එකනේ. ඒක තමයි මට වටින්නේ. හරි? මොනවද? මේ අපේ ගෙදර කට්ටිය එක එක කෑම જાති ගෙනල්ලා දෙනවා. හරි. ඔයාමකෝ ඖෂධි කියලා දාගෙන ඉන්නේ. ඒ මොකෝ? අපේ නංගි පන්තියකින්ද මේ අනිත් ෆෝන් එකේ සල්ලි වරුණා මේකෙන් යාගේ කරන්නේ. ඒකයි මම බැලුවේ. එහෙනම් ඊළඟට යමුනේ. හා සර්. දැන් මේකේ තියෙන්නේ ඊළඟට වටපස්තාර එකක්. ඔක්කොම මතක් වෙනවා ඉතින් මේකේ. මේක දාගන්න බැරුව කවුරු හරි ඉන්නවා නම් ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගහගන්න. හරිද? ඊළඟ ගානට යමු. සුපිරිම සුපිරි ගානක් තියෙන. පේනවා මදි නම් කියන්න ඕනේ. කලින් කරපු කට්ටිය එහෙම ඉන්නවා නම් කියන්න. කරපු නැති කට්ටිය කරන්න. කවුරක් කරලා නැතුව ඇති මං හිතන්නේ. මේක ප්‍රතිශතද? ඔව්නේ. නෑ වැඩ ප්‍රමාණ ගාන. බලන්නකො. ප්‍රතිශතක් තියෙනවා. බලන්න.
බිනුලි නම් ඔන්න උත්තර දාලා තියෙනවා බිනුලි. ගැම්මක් තමයි. සත්සිලුනිත් අදලා ඉවරයි කියලා දාලා තියෙනවා. මම හිතනවා ඉස්සරහදී තවත් වැඩේ සාර්ථකයි කියලා. දැන් ඔයාලා ක්ලාස් පටන් ගන්නකොට මගේ YouTube channel එකේ subscribersලා එච්චර හිටියෙත් නැහැ. පටන් ගනිද්දිත් ළමයි පොඩ්ඩයි හිටියේ. පොඩි පන්ති පටන් අරගෙන තිබ්බෙත් නැහැ. දැන් යන විදිහට නම් ගොඩක් හොඳයි කියලා හිතනවා. බලමු ඉතින්. තුන්වෙනි වාරේ ලකුණු තත්ත්වය ඉතින් හැමෝම හොඳට හදාගන්න. හරිද? දැන් ඔයාලට කොහොම හරි තාඩන පීඩන වල ලක් කරලා ලකුණු වැඩි කරගන්නවා කියන මතේ නැහැ මම. ඔයාලට මේක ඉස්සරහටත් ඉගෙනගෙන යන නම් ආසාවක් කැමැත්තක් ඇති වෙන විදිහට ඉගෙන ගන්න ඕනේ. මම බලන්නේ ඒක හරිද? මම ඉගෙනගත්තු කෙනෙක් විදිහට දන්නවා. අවුරුදු ගාණක් එක දිගට ඉගෙනගෙන යනවා කියන එක ටිකක් අමාරුයි. ඒ සාමාන්‍ය පෙළ කරන්න ඕනේ, උසස් පෙළ කරන්න ඕනේ, කැම්පස් ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. ඒක අර ආසාවෙන් කැමැත්තෙන් සහ දක්ෂ විදිහට කරෝතින් තමයි ලේසි. ඒ කියන්නේ ඔයාට ගණන් හදද්දි වුණත් ලේසියෙන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ ගොඩක්ම තේරෙන්නේ නැතුව අමාරුවේ දඟල ඒක කරද්දිනේ වාට එපා වෙන්නේ. ඒක නේද? ගොඩක් වෙලා යනවා. හදන එක හරියන්නේත් නැහැ. එහෙම වුණාමනේ අර පොඩ්ඩක් තීරණයක් තියෙන්නේ නේද? එහෙම නැතුව ඔයාට ටක් ගාලා හදන්න පුළුවන් මට්ටමට ඔයා දක්ෂ වෙලා එහෙම එන්න ඕනේ. එතකොට ඔයාට බොහොම සැහැල්ලුවෙන් ලේසියෙන් වැඩේ කරගෙන යන්න පුළුවන්. තේරුණාද? ඒ විදිහට හරියට කරගෙන යමු. ආවයි දාලා තියෙන්නේ සර් ගණන් එපා වෙලා තිබ්බේ සර් හින්දා තමයි ආසෙ තුනේ කියලා. අන්න ඒක තමයි ඉතින් මට වටින්නේ එහෙම වෙනවා නම්. හරිද? එහෙම වෙනවා නම් ඒක වටිනවා ගොඩක්. ඕකේ. හොඳ රිසල්ට් එකකුත් දාලා ඉතින් බාන කරගෙන යන්න. මේ ඉගෙන ගන්නවා කියන වැඩේ අර පුළුවන් කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හරිද? දාලා තියෙන්නේ. සුපිරි වැඩක් කියලා දාලා ඒක. ඔයාලා තමයි ඉතින් වැඩ ටික හොඳට කරගෙන යනවනේ. මේ හරිද? මොන වුණත් ඔයාලගේ ජෙනරේෂන් එක ගොඩක් වාසනාවන්තයි. අපි යන කාලේ මෙහෙම තිබ්බේ නෑනේ ඔන්ලයින් ක්ලාස් ගන්න බලන්න. අපිට කම්මැලි හිතුනම තමයි නේ. දැන් එහෙම නෑනේ රැයට පන්ති දානවා නේ මේක. ළමයින්ට සෑහෙන හොඳයි. දැන් තාක්ෂණෙත් එක්ක සෑහෙන හොඳ දෙයක් වෙලා තියෙනවනේ. හට්ටි අරගෙන hina වුණු දායන ඉස්සුරු මොකද්ද කියන්නේ අපේ ඉස්සුරු මාත් වැඩක් කියලා ඉස්සුරු දාලා මාත් වැඩ ඉස්සර. හරි මේ හදමුද ඉතින් මේක 3යි 4යි හදුවනම් වැඩේ ගොඩනේ. වෙලාවත් යනවා සික් ගාලා. උත්තර දාන්න හරි. හදුවට පස්සේ උත්තර දාන්න තත්සිලුණුත් දාලා තියෙනවා කට්ටියම දාන්න. බිනුලි තත්සිලුණුයි තමයි දැනට උත්තර දාලා තියෙන්නේ. අනික කට්ටිය පොඩ්ඩයි ඉතින් ටයිප් කරලා දාන්න උත්තරයක් දෙයක් ඒව. හරිද? මේ දැන් මේක අපේ ක්ලාස් එකනේ. ඉතින් අපේ ක්ලාස් එක හොඳද නැද්ද කියලා තීරණය වෙන්නේ ඔයාලා ගන්න ලකුණුත් එක්ක. හරිද? වැඩේ දෙන්න ඕනි සුපිරියට එකකින්ද හරි? ගැම්මෙන් කියන්න පුළුවන් එතකොට ශාන්සර්ගේ ක්ලාස් එකේ සෙට් එක මෙහෙමයි කියලා නේ. ඒක තමයි වෙන්න ඕන. වෙන්න ඕන. අපි කරමු තුන්වෙනි එක. හරි. තුන්වෙනි ගානේ තියෙන්නේ පාසල් ගොඩනැගිල්ලක තීන් තාලේප කිරීමට. දැන් පාසල් ගොඩනැගිල්ලේ තීන් තාලේප කරන්න හදනවා. හරිද? මේ ගණන් හතරද තියෙන්නේ? මේ ඔව් කියන බෑ මේ ගණන්. මේ ගණන් හතරද? ඔව් මේකේ ඔක්කොම ටික දැම්මා. එච්චරයි තියෙන්නේ. හරිද?
පාසල් ගොඩනැගිල්ලක තීන් තාලේප කොයි එකේද ඉන්නවා? එහෙම හදාගෙන යමුද නැත්තම්? ඒක ආවහම බලමුද? හ්ම්? මෙහෙම කොටසින් කොටස හදාගෙන ගිහිල්ලා ඒ කියන්නේ කොටසින් කොටසට වෙලාව අරගෙන මේ ටික මෙහෙම බලාගෙන යමු. හරිද? දැන් මෙහෙම තියෙනවා. පාසල් ගොඩනැගිල්ල නැත්තම් දැන් පැය භාගයක් වගේ දෙන්න අපිට ඒ ගමන. හරිද? පාසල් ගොඩනැගිල්ලක තීන් තාලේප කරන්න මිනිස්සු 8 දෙනෙකුට දින 6ක් යනවලු. හරිද? ගොඩනැගිල්ලේ තීන් තාලේප කරන්න. හරිද? දැන් මෙන්න පාසල් ගොඩනැගිල්ල. පාසල් ගොඩනැගිල්ල. දැන් පාසල් ගොඩනැගිල්ලේ හරිද? තීන් තාලේප කරන්න මිනිස්සු 8 දෙනෙක් වැඩ කරොත් දින 6ක් යනවා. මිනිස් දින ගාණක් නේ. ගත වෙනවා කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා, ගණන් බලලා තියෙනවා. මුල් දින 4ේදී අදාළ වැඩේ සඳහා යොදවා තිබුණු මිනිස්සු 6 දෙනෙක් පමණයි. මුල් දින 6ේදී මුල් දින 4ේදී පළවෙනි දවස් 4ේදී වැඩේට මිනිස්සු 6 දෙනයි යොදවලා තිබ්බේ. 8 දෙනෙක් ඇවිල්ලා නැහැ. පළවෙනි එකේ අහන්නේ මුළු වැඩේ නිම කිරීමට අවශ්‍ය මිනිස් දින ගණන. ඒ කියන්නේ වැඩ ප්‍රමාණයනේ අහන්නේ. වැඩ ප්‍රමාණය, ඒ කියන්නේ සම්පූර්ණ වැඩේ ප්‍රමාණය. ඒක ලැබෙන්නේ මිනිස් දින වලින් තමයි ලැබෙන්නේ නේ. වැඩක ප්‍රමාණය ලැබෙන්නේ මොන වයින්ද? මිනිස් දින වලින්. ඒකට අපි වැඩේට යන මිනිස්සු ගාණයි දින ගාණයි ගුණ කරන්න ඕනේ. මිනිස්සු 8 දෙනෙක් එක්ක දවස් 6ක් කරන්න තරම් වැඩ ප්‍රමාණයක් තිබුණා කියන්නේ 8 වරක් 6 48යිනේ. මිනිස් දින 48ක වැඩ ප්‍රමාණයක් තියෙනවානේ. හරිද? එතකොට අපෙන් අහන්නේ මුළු වැඩේ නිම කිරීමට අවශ්‍ය මිනිස් දින ගණන. හරිද? මුළු වැඩේ නිම කිරීමට අවශ්‍ය මිනිස් දින ගණන. එතකොට ඔයා දානොත් නිකම්ම දාන්න එපා. මිනිස් දින 48යිනේ. මිනිස් දින 48. ඒක තේරිච්ච කට්ටිය. සම්පූර්ණ වැඩේ මිනිස් දින 48. තේරිච්ච කට්ටිය පොඩ්ඩක් අසුස්සන්න. මිනිස් දින ගණන් අපි කරලානේ තියෙන්නේ. විචක්ෂණ තේරුණාද? විනෝල මේ කවුද? විනුග. හරි 10 වසර සෙට් එක විශේෂයෙන්ම කියන්නේ මොකද මේ මාසෙදි 10 වසරේ වැඩිපුර ප්‍රමාණයක් සම්බන්ධලා හිටියා. ඔව් කියන කවුරු හරි මොකක් කරේ හොව නේද? කො සියුම් කටහඬක් ඇහුණා මට කො මොකක් හරි කිව්ව නේද? නැද්ද? හරි දැන් අපි 10 වසර සෙට් එකක් විශේෂයෙන් ඔව් විචක්ෂණ කියන්නේ හරි කියලාද කිව්වේ? ඔව් සර් තේරුණා කියලා කිව්වේ. හරි. එතකොට මිනිස්සු ගානයි දින ගණනයි ගුණ කරලා මිනිස් දින ගාන එනවා. ඊට පස්සේ දෙවෙනි එකේ කියන්නේ හරිද? මුල් දින 4 තුල අවසන් කරලා තියෙන වැඩ ප්‍රමාණය මුළු වැඩ ප්‍රමාණයෙන් කොපමණ කොටසක්ද? හරිද? මුල් දින 4 තුල අවසන් කරලා තියෙන වැඩ ප්‍රමාණය මුළු වැඩ ප්‍රමාණයෙන් කොපමණ කොටසක්ද? ඒ කියන්නේ කොපමණ භාගයක්ද කියලා අහන්නේ. භාගයක් විදිහට අහන්නේ. මුළු වැඩ ප්‍රමාණය 48යි. හරිද? මුල් දින 4ේදී වැඩ ප්‍රමාණය බලත හැකි මිනිස්සු ගානයි දින ගණනයි ගුණ කරලා. මුල් දින 4ේදී මිනිස්සු 6 දෙනත් එක්ක වැඩ කරන්නේ. මුල් දින 4 කියන්නේ දවස් 4ක්නේ. ඒ කියන්නේ 24යිනේ. මිනිස් දින 24ක වැඩ ප්‍රමාණයක් කළා තියෙනවා මුල් දින 4ේදී. මුල් දින 4ේදී මිනිස්සු 6 දෙනෙක් වැඩ කරනවානේ. එතකොට 6 වරක් 4 24යි. අපෙන් අහන්නේ ওই මුල් දින 4 අවසන් කළ තියෙන වැඩ ප්‍රමාණය අර මුළු වැඩ ප්‍රමාණයෙන් කොච්චර කොටසක්ද? ඒ කියන්නේ භාගයක් විදිහට අහන්නේ. සම්පූර්ණ වැඩ 48න් 24ක් කරලා තියෙනවා. ඒ කියන්නේ 40 මේ 20 මේ දෙකම 24න් බෙදනවානේ. 24ට 24 ඒව එකයි. 48ට 24 ඒව දෙකයි. දෙකෙන් එකයි කියලා සරල කරලා නේද? හරියටම වැඩෙන් භාගයක් කළා තියෙනවා නේද? මිනිස් දින 48ක වැඩක් කරන්න තිබුණා. මුල් දවස් 4ේදී මිනිස්සු 6 දෙනත් එක්ක 6 වරක් 4 24යිනේ. 24ක වැඩ ප්‍රමාණයක් කරා. ඒ කියන්නේ 48න් 24ක් කරනවා කියන්නේ හරියටම භාගයක් කරලා තියෙනවානේ. මේක හරිද? ඔයාලා භාගයක් විදිහටනේ ලියන්න. හරිද? මුල් දින 4ේදී අවසන් කළ වැඩ ප්‍රමාණය මුළු වැඩ ප්‍රමාණයෙන් භාගයක් විදිහට. නේ? මෙහෙමද ගත්තේ? ප්‍රශ්න තියෙද? වෙන විදිහට කරපු කට්ටිය ඉන්නවද? ඒ කියන්නේ අර භාග මේ කොටසක් විදිහට ඉදිරිපත් කරන්නේ කොහොමද තේරිච්ච නැති කට්ටිය ඉන්න පුළුවන්. කොටසක් විදිහට කියන්නේ භාගයක් විදිහට ඉදිරිපත් කරන්න කියලානේ. සම්පූර්ණ වැඩ ප්‍රමාණයෙන් අර මුල් දවස් 4 කරපු වැඩ ප්‍රමාණය භාගයක් විදිහට 48න් 24ක් කළා තියෙන. කියන්නේ භාගයක් කළා තියෙන. දෙකෙන් එකයි නේ. හරිද? තේරුම් නැද්ද දන්නේ හැබැයි. සර් ප්‍රශ්නේ පොඩ්ඩක් පේන්න දාන්නකෝ. හරි. ඔන්න පේනවනේ දෙවෙනි එක. ඔන්න දැම්මා. මුල් දින 4 තුල අවසන් කළ තියෙන වැඩ ප්‍රමාණය ඒ කියන්නේ මුල් දින 4ේදී අවසන් කරපු වැඩ ප්‍රමාණය අර මුළු වැඩ ප්‍රමාණයෙන් භාගයක් විදිහට මුළු වැඩ ප්‍රමාණය 48යි. පළවෙනි දවස් 4ේදී ඉවර කරනවා 24ක්. ඒ කියන්නේ 48න් 24ක් ඉවර කරනවා.
කියන්නේ සරල ග්‍රාම දෙකෙන් එකයිනේ. හරිද? ඔපමණ කොටසක්ද දෙකෙන් එකයිනේ. හරිද? ඕකේද? හරිද ළමයි? හ්ම්? ඒක තේරුම් නැති කට්ටිය ඉන්න පුළුවන් ඒකයි අර ටිකක් පැටලිලි සහගතයි වගේද? ආයි පොඩ්ඩක් කියලා ඕනේද? තේරුණා සර්. හරිනේ? ෂේප්. ඊට පස්සේ තුන්වෙනි එක චන්දුප තුන්වෙනි එක කරා නේද? ඔයාලට අර වෙලාව දෙන්නම් කියලා මං කිව්වනේ. නෑ සර්. දෙවෙනි එක වෙනකම් කළේ. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක විතරයි සර්. හරි තුන්වෙනි එක කරන්න වෙලාව ඕනේද? ඔව් දෙන්න හදමු. කරන්න පොඩි වෙලාවක් කරගෙන. 6 වරක් 4 වැඩි කරලා 24 ගත්තෙස. ඕ හරි. ඔව් කියන්න බිනුලි මොකද්ද? 6 වරක් 4 වැඩි කරලා 24 ගත්තේ. ඕ මොකද්ද බිනුලි අහන්නේ එතකොට? ඒක විතරයි ගත්තේ කියන්නේ. මෙනස කෙල්ලෝ එක්ක නම් යාළු වෙන්න එපා. මෙලොවම රහක් නෑ මේ ගෑනු. දුක විතරයි සල්ලි විනාශ කරනවා. අපෝ එහෙම යන්නේ නෑ. ගෑනු කට්ටිය කියන්නේ එහෙම නෑ. ඉතින් හොඳ ගෑනු කට්ටිය ඉන්නවා. හරිද? එහෙමයි අපි හොඳට හිටියොත් හොඳ විදිහේ කට්ටිය සෙට් වෙනවා. නරක විදිහට හිටියොත් නරක විදිහේ කට්ටිය සෙට් වෙනවා වගේ සීන් එකක් තමයි තියෙන උදාහරණයක් ඉදිරියදී. ඔව්. එහෙම තියෙන්නේ ඉතින්. ආශ්‍රය කරනකොට තේරෙනවනේ. ආශ්‍රය කරලා බලන්න ඕනේ ඉතින්. කෙල්ලෙක් දා ගැනීමට උපදෙස් දෙනවා කියලා හිතන්න එපා. හරිද? ආශ්‍රය කරලා බලන්න. ඉතින් හොඳ ගෑල් ළමයි ඉන්නවා, නරක ගෑල් ළමයි ඉන්නවා, පිරිමි ළමයිනුත් එහෙමනේ. අපු මෙලෝ රහන්න නැතුව ඉන්නේ කොල්ලෝ. හරි. කම්මැලි කමට ගිනි කුරක් ගැහුවා අත පිච්චුනාලු. මට වගේ කියන්න බෑ ඉතින් කම්මැලි කමට ගිනි කුරක් ගහව එකට. හරිද? මේ බිනුගේ එහෙම යන්නේ නැහැ. කෙල්ලු නම් යාළු කරගන්න එපා. මෙලොවම රහන්නේ නැහැ කියලා දාන්න. අපු හොඳ කෙනෙක් සෙට් වුණොත් හොඳයිද? සුපිරි කට්ටිය ඉන්නවා. නම කියන්නේ නමත් එක්ක තමයි හරිද? ඉතිරි වැඩ ප්‍රමාණය කිව්වහම ඉතිරි වැඩ ප්‍රමාණය හොයන්න ඕනේ ඉතින් ඉස්සෙල්ලා. මේ ගාන ඉවලෙම බහැලා කරන්න ඕනේ ඉතිරි වැඩ ප්‍රමාණය. ඉතිරි වැඩ ප්‍රමාණය කොච්චරද? 24. ඉතිරි වැඩ ප්‍රමාණය ඇවිල්ලා සම්පූර්ණ 48යි නේ? 48න් දැන් 24ක් කරලා ඉවරයිනේ. එතකොට කොච්චර වැඩක් ඉතුරු වෙනවද? 24ක වැඩ ප්‍රමාණයක් ඉතුරු වෙනවා. දැන් අපෙන් අහන්නේ අන්න අර ඉතිරි වැඩ ප්‍රමාණය ඒක හොයන්න දිගට ඕනේ. ඒක හොයලා පෙන්නන්න ඕනේද? ඔව් ඔක්කොම හොයලා පෙන්නන්න ඕනේ. ගණන් වල එහෙම එකක් තියෙනවනේ. ඔක්කොම හදලා පෙන්නන්න ඕනේ. බිනුලි මොකද්ද අහන්නේ? හරි? බිනුලි පොඩ්ඩක් මයික් ඔන් කරලා කියන්නකෝ බිනුලි. මොකද්ද මේ දාලා තියෙන්නේ උපදෙස් එපා? හරි. බිනුලි පොඩ්ඩක් වාහන එක දාන්න ඕනේ පොඩ්ඩක්. සර් ඔව් කියන්න. මොකක්ද දැන් කරන්නේ?
ආ මොකද සර් දැන් කරන්නේ? තුන්වෙනි එක හදන්න කියලා කිව්වේ හොන්නේ. ඔව් නෑ මම බැලුවේ මේ අපේ මේ බිනුලි මොකද්ද කලින් එකේ ගැටලුවක් තියෙනවද මොකක් හරි බිනුලි 6 4 24 කේස් එක මොකද්ද මම ඒකයි මේ බැලුවේ බිනුලි පොඩක් කියන්න බලන්න හරිද දැන් එතකොට අර ඉතිරි වැඩ ප්‍රමාණය નિયમિત දිනට අවසන් කිරීමට වැඩිපුර යොදවන්න ඕනේ මිනිස්සු ගාන දැන් ඉතිරි වැඩ ප්‍රමාණය 24යි හරිද පොඩක් මේක අයින් කරලා හදමුනේ ඉතිරි වැඩ ප්‍රමාණය 24යි මේක දැන් નિયમિત දිනට කරන්න ඕනෙලු එහෙනම් අපි ආයි සූත්‍රය දාමු මොකද්ද වැඩ ප්‍රමාණය සමානයි මිනිස්සු ගාන ගුණ කිරීම දින ගණනනේ දැන් ඉතිරි වැඩ ප්‍රමාණය 24යිනේ ඔය ඉතිරි වැඩ ප්‍රමාණය નિયમિત දිනට කරන්න ඕනේ નિયમિત දින කියන්නේ මිනිස්සු 8 දිනක් දාලා දවස් 6කින් නිම කරන්නනේ තිබ්බේ දවස් 6යි નિયમિત දවස කියන්නේ ඒක දවස් 6කින් නිම කරන්න තිබ්බේ දැන් අපි දවස් කීයක් වැඩ කරාද මුල් දින 4 වැඩ කරලා තියෙන්නේ එතකොට දවස් 6න් වැඩේ ඉවර කරන්න ඕනේ දැන් දවස් 4ක් වැඩ කරලා ඉවරයිනේ එහෙනම් තව දවස් 2යි වැඩ කරන්න තියෙන්නේ නේද ඒ කියන්නේ දවස් 2කින් ඉවර කරන්න ඕනේ තේරුණාද ගානේ මුලටම ගියොතින් මේ තින් තාලේප කරන එක දවස් 6න් ඉවර කරන්න හැදුවේ දැන් දවස් 4ක් වැඩ කරලා ඉවරයි දවස් 4ක් වැඩ කරාකෝ හරිද සම්පූර්ණ වැඩ ප්‍රමාණය අපි කරන්න හැදුවේ මිනිස්සු 8 දෙනෙක් දාලා දවස් 6ක දවස් 6න් තමයි කරන්න හිටියේ හරිද වැඩ ප්‍රමාණය 48 හැබැයි මුල් දින 4 දී වැඩ කරා 24ක් දවස් 4ක් වැඩ කරා දවස් 6න් වැඩ කරන්න වැඩ ඉවර කරන්න ඕනේ දැන් දවස් 4ක් වැඩ කරලා ඉවරයිනේ තව දවස් 2යි තියෙන්නේ ඒතකොට નિયમિત දවසට ඉවර ගන්න ඕනේ තව දවස් 2කින් වැඩේ කරන්න ඕනේ මිනිස්සු ගාන හොයත හැකිනේ එතකොට මිනිස්සු ගාන හොයන්න පුළුවන් 24 මෙහෙම තියලා අර ගුණ කිරීම දෙක මෙහෙට දාන්න ඕනේ බෙදීම දෙක කියලානේ 24 දෙකට බෙදුවාම 12යිනේ 12යි හරිද ඒ කියන්නේ මිනිස්සු කීයක්ද ඕනේ සම්පූර්ණ මිනිස්සු 12ක් ඕනේ වැඩේ નિયમિત දිනට ඉවර කරන්න හැබැයි අපෙන් අහන්නේ හරිද කොක් අපෙන් අහන්නේ ඉතිරි වැඩ ප්‍රමාණය નિયમિત දිනට අවසන් කිරීමට වැඩිපුර යෙදවිය යුතු මිනිසුන් ගණන හරිද නේ පාසල් ගොඩනැගිල්ලක තීන් තාලේප කිරීමට මිනිසුන් 8කට දින 6ක් ගත වෙනවා ඒක හරියි මුල් දින 4 දී අදාළ වැඩේ සඳහා යොදා තිබුණු මිනිස්සු 6 දෙනයි ඔහොම හැදුවා අපි ඉතිරි වැඩ ප්‍රමාණය નિયમિત දිනට අවසන් කිරීමට වැඩිපුර යොදවන්න ඕනේ මිනිස්සු ගාන අහන්නේ හරිද වැඩිපුර මිනිස්සු කීයක් යොදවන්න ඕනේද හරි මිනිස්සු දැන් අපිට ඉන්නේ 8 දෙනයිනේ නේ 12න් 8ක් අඩු කරාම වැඩිපුර මිනිස්සු 4 දෙනෙක් යොදවන්න ඕනේ එහෙම නේද ඔයාලා ගත්තේ නැත්නම් අර 6 අඩු කරලාද ගත්තේ අන්න එතන තමයි පොඩි පොයින්ට් එකක් තියෙන්නේ ඔව් සර් ගත්තේ. හා ඒ විදිහට ගත්තේ. ඒක මටත් නිය මීටර් නෑ නේ දැන් මම කියන්නේ හරිද පාසල් ගොඩනැගිල්ලේ තීන් තාලේප කිරීමට මිනිස්සුන් 8කට දින 6ක් ගත වේයයි අස්තමේන්තු කරලා තියෙනවා මුල් දින 4 තුල අදාළ වැඩේ සඳහා යොදවා තිබුණු අර ඇස්තමේන්තු කරේ 8යි උනාට දැන් අපි ගාව ඉන්නේ 6යිනේ ඉන්නේ 6යිනේ ඒ ඇස්තමේන්තු කරපු ගානනේ 12 කියන්නේ මෙහෙම හැදුවා නම් හරි තමයිනේ ඇස්තමේන්තු කරානේ 8 දිනක් සර් ඒක උත්තරේ පොඩ්ඩක් බලන්නකෝ සර්. අපි උත්තර නෑ මේක 12ක් ගියාම 6යි මිනිස්සු 6යි හරිද හරිද උත්තර පත්‍ර නෑ අර මිනිස්සු එහෙම තමයි දැන් මේක නෑ මේක ෂුවර් මට හරිද මට ෂුවර් මොකද දන්නවද මිනිස්සු 8 දිනත් එක්ක දින 6ක් කරනවා කියලා අර මිනිස්සු 8ක් මේකට ඇස්තමේන්තු කරලා තියෙන්නේ කියන්නේ මිනිස්සු 8ක් දාලා වැඩේ කරන්න තමයි වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ මුල් දවස් 4දී මිනිස්සු 6ක් යොදවලා වැඩේ කරා ඒ කියන්නේ දැන් අපි ගා මිනිස්සු 6යින් ඉන්නේ ඊට පස්සේ වැඩේ කරන්න තව මිනිස්සු සම්පූර්ණයෙන් 12ක් ඕනේ කියන්නේ ඉන්න 6ට තව 6 දෙනෙක් දාන්න ඕනේ 6යි මෙහෙම හදපු කට්ටිය මේ තේරිච්ච ඇති කට්ටිය ඉන්නවද දන්නේ නැත්නම් 10 වසරේ සෙට් එක වහා එතනයි ගන්න ඉතිරි ටිකටන් සර් හොයලා තියෙන්නේ. හා ඉතුරු ටිකටන් සර් හොයලා තින්නේ අර ටිකක් යාට. කලින් එකට අදාළ නෑ නේ සර් එතකොට. ඒ කියන්නේ අර ගාන පිළිවෙලට ගලාගෙන යන්නේ ගාන පිළිවෙලට ගලාගෙන යන හින්දා මෙහෙම තමයි මට ඒක ආයි කියලා දෙන්න සර් ආපු විදිහට තේරුම්. හරිද දැන් අපිට අනේ සර් කියා දෙන්නකෝ. හරි ඔන්න දැන් හරිද ගානත් පොඩ්ඩක් දාන්න ඕනේ ගාන අර දාන්න නැති එකත් පොඩ්ඩක් කේස්නේ හරිද අපිට කියන්නේ ඒක උඩින් දාමුද උඩින් දාන්න කියන්නේ මෙහෙන් දාමුනේ පොඩ්ඩක් ඉන්න උඩින් දාමු අපි ගාන
අපිට කියන්නේ ඉතිරි වැඩ ප්‍රමාණය. දැන් ඉතිරි වැඩ ප්‍රමාණය කිව්වහම ඉතිරි වැඩ ප්‍රමාණය 24යි කියලා හොයාගත්තු එක තේරුණාද? ඒක තේරුණාද? ඔව් තේරුණා සර්. තේරුණා 48යි මුල් දවස් 4ේදී 24ක් වැඩ කරාම අන්නේ ඉතිරි වැඩ ප්‍රමාණය નિયમિત දිනට අවසන් කරනවා කියන්නේ. දැන් ඒ ඇස්තමේන්තු කියන්නේ ඉතින් දවස් වෙලා 6න් තියෙන දිනට හරියටම ඉවර කරනවා. ඔව් හරි වැඩේ හරි දවසට කරන්න ඕනේ. දැන් තින්ත ගන්න ඇස්තමේන්තු කරේ දවස් 6න්නේ. දවස් 6න් තමයි තින්ත ගන්න ඇස්තමේන්තු කරේ. ඒ කියන්නේ දවස් 6න් වැඩේ කරනවා කියලා තමයි මේ තීරණය කරේ. මුල් දවස් 4 වැඩ කරානේ. ඒතකොට දැන් දවස් 4ක් වැඩ කරලා ඉවරයි. ඒතකොට දවස් 6න් ඉවර කරන්න නම් තව දවස් කීයක් තියෙන්නේ අපිට? දවස් 2යි. ඒක තේරුණාද? ඒකත් තේරුණා සර්. ඔව් ආදිත් කියන බණ ඒක තේරුණාද? තේරුම් නැත්නම් කියන්න ඕනේ හැබැයි. ඕ ඒක තේරුණා එතකොට දවස් ගාන 2යි. එහෙනම් අර ඉතිරි විච්ච වැඩ ප්‍රමාණය තව දවස් 2යිනේ ඇස්තමේන්තු කරපු දවසට තියෙන්නේ. මොකද ඇස්තමේන්තු කරේ දවස් 6න් කරන්න. දැන් දවස් 4ක් කරලා තියෙන දැනට. තව දවස් 2කින් එහෙනම් වැඩේ කරන්න ඕනේ. එහෙනම් අර වැඩ ප්‍රමාණය දවස් 2කින් කරන්න නම් මිනිස්සු කීයද කියලා හොයත හැකිනේ මේක සුළු කරලා. උණ කිරීමේ 2 බෙදීමේ 2 කියලා දාලා. ඒතකොට මිනිස්සු කීයක් ඕනේද වැඩේ කරන්න? 12ක්. 12ක් ඕනේ. ඒකත් තේරුණානේ. ඊට පස්සේ අපෙන් අහන්නේ හැබැයි වැඩිපුර යොදවන්න ඕනේ මිනිස්සු ගාන. අවසන් කරන්න වැඩිපුර යොදවන්න ඕනේ මිනිස්සු ගාන. දැන් පළවෙනි දවස් 4 මිනිස්සු පළවෙනි දවස් 4 මිනිස්සු 6 දෙනයිනේ වැඩට ආවේ. ඒ කියන්නේ අපි ගාව දැනට ඉන්නවා මිනිස්සු කී දෙනෙක්ද? 6 දෙනෙක්. හයද එහෙනම් මිනිස්සු 12ක් ඕන නිසා තව මිනිස්සු කී දෙනෙක් දාන්න ඕනේද? 6 දෙනෙක් දාන්න හරි ඕන. හරිද? හරි හරිද? එතකොට අර 8 කියලා ගත්තේ නැත්තේ මිනිස්සු ගාන. ඒ කියන්නේ වැඩේ මිනිස්සු 8 දෙනෙක් කරා නම් දවස් 6ක් යනවා කියලා කිව්වා මිසක් මිනිස්සු 8 දෙනෙක් ඉන්න කතාවක් කිව්වේ නෑනේ. ඒ කියන්නේ යාලා කිව්වේ මේ තින්තාලේප කරන වැඩේ මිනිස්සු 8 දෙනෙක් දැම්ම නම් දවස් 6කින් කරන්න පුළුවන් කියලා විතරයි. හැබැයි වැඩට ආවේ කී දෙනයිද? 6 දෙනයි. ඒ කියන්නේ පළවෙනි දවස් 4ේදී හරිද? මිනිස්සු 6 දෙනයි. දැන් අපිට වැඩ කරන සේවකයෝ ඉන්න 6 දෙනයි. එහෙනම් තව 6 දෙනෙක් ඕනේ මේක 12 දිනා කරගෙන ඉතුරු දවස් දෙකකින් ඉතුරු වැඩ ප්‍රමාණය ඉවර කරගන්න. තේරෙනවද? අර ගාන පිළිවෙලට ගලාගෙන යන හින්දා එහෙම තමයි සෙට් වෙන්නේ. හරිද? සර් 24 දෙකෙන් බෙදුවේයි ඔව් කියන්න බලන්න. 24 දෙකෙන් බෙදුවේයි සර්. මේක සූත්‍රයනේ දැන් වැඩ ප්‍රමාණය ඉතිරි වැඩ ප්‍රමාණය 24යි. මිනිස්සු ගාන තමයි හොයන්නේ. දින ගාන දවස් දෙකෙන් ඉවර කරන්න ඕනේ. ඒතකොට දැන් මිනිස්සු ගානනේ හොයන්නේ. මිනිස්සු ගානට උත්තරේ ගන්න නම් අර ಗುಣ කිරීමේ දෙක මෙහෙට දාන්න ඕනේ මොකද්ද? බෙදීමේ දෙක කියලා. ඒතකොට මිනිස්සු ගාන එනවා 24 දෙකෙන් බෙදලා 12යි කියලා. තේරුණාද? පොඩ්ඩක් මේක දැන් තේරුණත් හැබැයි කියන්න ඕනේ දුල්ෂේ. හරිද? ඉතිරි වැඩ තේරුණා. ප්‍රමාණය 24යි. ඒක කරන්න ඕනේ මිනිස්සු ගාන දාන්නේ නැහැ. ඒක තමයි අපි හොයන්නේ. දවස් දෙකෙන් වැඩේ ඉවර කරන්න ඕනේ කියලා ඔහම දැම්මා. මිනිස්සු ගාන හොයන්න නම් අර ಗುಣ කිරීමේ දෙක මෙහෙට බෙදීමේ දෙක කියලා දාලා 24 දෙකෙන් බෙදලා 12යි කියලා ගත්තා. හරි? එතකොට මිනිස්සු 12ක් ඕනේ. හැබැයි දැන් දැනට අපිට 6 දෙනෙක් ඉන්න නිසා තව වැඩිපුර ඕනේ 6 දෙනෙක්. හරි? ඔව් එතන තියෙන්නේ මුල් දින 4 තුල 6 ගියා. වාසල් කොට නැගිල්ලක තියෙන තාලෙප කිරීමට මිනිසුන් 8කට දින 6ක් ගත වේයයි අස්තමේන්තු කර බලා ඇත. මුල් දින 4 තුල අදාළ වැඩේ සඳහා යොදවා තිබුණේ මිනිසුන් 6 දිනකු පමණි. හැබැයි හිමේකුත් තියෙනවානේ. පළවෙනි දවස් 4ේදී වැඩේට යොදවලා තිබ්බේ මිනිස්සු 6 දෙනයි. අපි ගාව 8ක් ඉන්නවද ඒ කියන්නේ? අර වැඩ. හරි. අපි ගාව 8ක් ඉන්නවා ඒ කියන්නේ එහෙමද? හරි. අපි ගාව 8ක් ඉන්නවා. ඒ කියන්නේ තව 4යි ඕනේ. ඒක තමයි සම්මාත් බැලු. මං අරන් තින්නේ මේ හාත්පසින් වෙනත් සිද්ධියකට 24 6න් බෙදලා 4යි කියලා අරන් තියෙන්නේ. එහෙම නම් හරියන්නේ නැහැ නේ. එහෙම නම් කොහොමද හරියන්නේ නැහැ. මේක වලට අනේ තේරුණාද? ඉතිරි වැඩ ප්‍රමාණය දවස් දෙකෙන් කරන්න ඕනේ කියන එක තේරුණාද? වාට තේරලා නැහැ නේද? ඔව් සර් ඒක තේරෙනවා. හැබැයි සර් මේ ඔහොම එකක් දාගන්න තේරෙන්නේ නැහැ සර් විභාගෙට ගිහින් වල. ඒ ඔහොම කියන්නේ සූත්‍රයක් දාන්න කියන්නේ. ඒ කියන්නේ මේ නෑ જાතිය මං ගණන් කියන්නේ වලදී දැන් සූත්‍ර ලියන්න ඕනේ ඉස්සෙල්ලා. සූත්‍ර ලියන්න පුළුවන් නේ. අර ගුණ ඔව් සූත්‍ර ලියන්න පුළුවන් ඒ වුණාට ඒ වෙලෙට හිතේද දන්නේ. හා? ඒ වෙලෙට ඒ කියන්නේ ඔය වගේ ගණන් වලට දාන්න නැහැනේ සූත්‍රයක්. ඒ වෙලෙට නෑ මේ මතක් ගණන් වුණොත් වලදී තමයි. සූත්‍ර දාලා තමයි හදන්නේ. මේ જાතිය ගණන් වලදී සූත්‍ර දාලා තමයි හදන්නේ. ඒ කියන්නේ වැඩ ප්‍රමාණය සමානයි මිනිස්සු ගණන ගුණ කිරීම දින ගණන කියන සූත්‍රෙම තමයි හදන්නේ. සූත්‍ර ඉස්සෙල්ලා ඉගෙන වඩ ගාන
තේරුම් අරගෙන පස්සේ සූත්‍රය දාන්න නෙවෙයි. කෙලින්ම සූත්‍රය දාන්න ඕනේ. වැඩ ප්‍රමාණය සමාන මිනිස්සු ගාන ගුණ කිරීම දින ගාන. එතකොට ඉතිරි වෙලා තියෙනවා වැඩ 24ක්. හරිද? දවස් 6න් කරන්න ඕනේ වැඩේ. දැන් දවස් 4ක් කරලා තියෙන හින්දා තව ඉතුරු වෙලා තියෙන දවස් 2යි. ඒ දවස් 2කින් කරලා මේක ඉවර කරන්න නම් මිනිස්සු කීයද? මිනිස්සු ගාන තමයි හොයන්න තියෙන්නේ. ගුණ වීමේ දෙක බෙදීමේ දෙක කියලා තමයි. ඒ කියන්නේ වැඩ ප්‍රමාණ සම්බන්ධ ගානක් කියන්නේ ලේසිම ගානක් විදිහට තමයි කතා වෙන්නේ දුර්ෂය. මේ ඒ කියන්නේ නිකන් සූත්‍රය දාලා ආදේශ කරලා ගන්න විතරයි තියෙන්නේ. තේරුණාද? හිතන්න නම් මොකුත් නැහැ. සූත්‍රය දාලා ගන්න විතරයි තියෙන්නේ. හරි. මේ අරකේ 6 දාන්න නැතුව 8 දාමුනේ. අපි ගාව දැන් මිනිස්සු 8 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ තව 4යි වැඩිපුර දාන්න ඕනේ. අයියෝ. හරිද? ඒක ගැන ලොකුවට හිතන්නේ ආයි බලමු. හරිද? ඒ જાතිය තව අහු වෙනවා. මේක අර උත්තර පත්‍රයක් නැති කේස් එකක් තියෙනවා. හරිද? 12න් 8ක් ගියාම 4යි. අපි ගාව මිනිස්සු 8 දෙනෙක් ඉන්නවා. පළවෙනි දවසේ 6 වෙනි වැඩට දැම්මේ. අමතරව තව 4කුත් ඕන වෙනවා අපිටනේ. හරිද? එතකොට දුල්ෂේන් වා ඉස්සරලා මෙහෙම සූත්‍ර දාගෙන එහෙම හිතනව නෙවෙයිද වා එතකොට? කියන්න බලන්න පොඩ්ඩක්. නෑ සර්. හා? එහෙම නෙමෙයි මං හදන්නේ. ඔව් කියන්න බලන්න. මේ જાතිය නෑ සර් එහෙම නෙමෙයි හදන්නේ. හා? මේ જાතිය ගණන් වලදී වැඩ ප්‍රමාණය සමාන මිනිස්සු ගාන ගුණ කිරීම දින ගාන කියලා අනිවාර්යෙන් දාගෙන හදන්න ඕනේ. ඕනේ සෙනුදී. ඔව් මෙහෙම තමයි එන්නේ එහෙම නුන්නේ. මිනිස්සු 8 දෙනෙක් ඉන්නවා. අපි ගාව මිනිස්සු 8 දෙනෙක් ඉන්නවා. පළවෙනි දවස් 4ේදී 6 දෙනයි දැම්මේ. ගේමට බැස්සුවේ 6 දෙනයි. අපි ගාව හැබැයි 8ක් ඉන්නවා. නේද? 12ක් ඕන නිසා තව අලුතෙන් ගෙන්නන්න ඕනේ 4 දෙනයිනේ. එහෙම හරිනේ සෙනුදී දැන් හරිද? හරි. හරි ගණන් ගන්න එපා අයියෝ. ඔව්නේ. හරි. නෑ එහෙම සාකච්ඡා කරලම කරන එක හොඳයි ඒ වගේ. හරි. එහෙම එකක් තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ එක ඒකේ මේ B කොටසෙත් ගානක් කියනවා. B කොටසේ සර් හතරවෙනි ගන්න නැද්ද සර්? මේකේ තියෙන්නේ පොඩෙන් බලන්න. මේක එතකොට තිබ්බේ හතරවෙනි එකක් තියෙනවානේ. හතරවෙනි එකක් තියෙනවා. හතරවෙනි එකේ කියන්නේ එක් දිනක මිනිසෙකුගේ වැඩකොළිය රුපියල් 2000යි නම් මුළු වැඩ සඳහා ගෙවිය යුතු වැඩකොළිය අහන්නේ. හරිද? හරිද? අපෙන් අහන්නේ හරිද? අපෙන් අහන්නේ එක් දිනක මිනිසෙකුගේ වැඩකුලිය රුපියල් 2000යි. හරිද? ඒ කියන්නේ මිනිස්සු එක්කෙනෙකුට දවස් එකකදී දෙන්න ඕනේ මේ රුපියල් 2000ක්. රුපියල් 2000ක් දෙන්න ඕනේ. එක මිනිස්සෙකුට දවසකදී රුපියල් 2000ක් ඕනේ. එහෙනම් සම්පූර්ණ වැඩේට ගෙවන්න ඕනේ වැඩකුලිය. දැන් සම්පූර්ණ වැඩේ වැඩ ප්‍රමාණය අපි දන්නවානේ. මිනිස් දින 48යි කියලා. හරි. මේ මිනිස් දින 48යි කියන එකේ තේරුම තමයි එක මිනිස්සෙක්ට හරිද දින 48ක් ගත වෙනවා කියන එක. හරිද? වැඩක ප්‍රමාණය අපි දාන්නේ මිනිස් දින වලින් මෙන්න මේක ගොඩක් වැදගත්. හරිද? වැඩක ප්‍රමාණය දාන්නේ මිනිස් දින වලින්නේ. ඒ කියන්නේ මේ වැඩේ ප්‍රමාණය මිනිස් දින 48යි කියන එකේ තේරුම තමයි ඕක එක මිනිස්සෙක් කරා නම් දවස් 48ක් යනවා කියන එක. වැඩේ සයිස් එක එක මිනිස්සෙක්ට දවස් 48ක් යනවා කියන එක. ඉතින් ඒක නිසා අර සම්පූර්ණ වැඩේට යන මුදල හොයත හැකි. හරිද? මේ වැඩ ප්‍රමාණය ඇසුරෙන් හොයත හැකි. එක මිනිස්සෙක් කරා නම් ඕකට දවස් 48ක් යනවා කියන්නේ එක මිනිස්සෙකුට දවසට 2000ක් දෙන්න ඕනනේ. ඒත් එක මිනිස්සෙක්ට දවස් 48ක් යන තරම් වැඩ ප්‍රමාණයක් තියෙනවා කියන්නේ ওই මිනිස්සයා තනියෙන් දවස් 48ක් වැඩ කරා නම් මේ වැඩේ කරත හැකි. ඒත් දවසට රුපියල් 2000 ගානේ මේ මිනිස්සයාට නේද? අර දවස් 48ට අදාළ මුදල දුන්නා නම් සම්පූර්ණ රුපියල් කීයක් යොදවන්න ඕනද කියලා එනවා. කොටින්ම කියනවා නම් සම්පූර්ණ වැඩේ ප්‍රමාණය අර එක මිනිස්සෙක්ගේ කුලියෙන් ගුණ කළ සම්පූර්ණ අවශ්‍ය කරන මුදල හොයත හැකි. මේක අර මේ පාඩම කියලා දෙනකොට මේක කියලා දෙනවා මොකද්ද?
වැඩ ප්‍රමාණය මිනිස් දින වලින් ලැබෙනවා. මිනිස් දිනයක් කියලා කියන්නේ මිනිස් දින ගණන කියන්නේ ওই වැඩේ එක මිනිස්සෙක් කරා නම් යන දින ගාන. දැන් කවුරු හරි කෙනෙක් මාක් හරි වැඩක ප්‍රමාණය යවුවාම මම කියනවනේ අර හැමතිස්සෙම එකක ගාන කියලා ඉදිරිපත් කරන්නේ. එකක ගාන ඉදිරිපත් කරාම ඕන ගානක් හදලා ගත හැකිනවා. කඩේ මුදලාලිගෙන් බිස්කට් එකක් කීයද කියලානේ එක ගානනේ යා කියන්නේ. හාල් කිලෝ එකක් කීයද? එහෙම එකක ගානනේ කියන්නේ. එකක ගාන කියන්නේ එතකොට ඕන ගානක් හදලා ගන්න පුළුවන් නිසා දැන් මේ වැඩේ ප්‍රමාණය මිනිස් දින 48යි කියන එකේ තේරුම එක මිනිස්සෙත් තින්ත ගෑව නම් දවස් 48ක් යනකම් ওই වැඩේ කරන්න වෙනවා. එතකොට අපිට ඕන එකක් හදලා බලත හැකිනේ. එක මිනිස්සෙක්ට දවස් 48ක් යනවා කියන්නේ මිනිස්සු දෙන්නෙක් දැම්මොත් ඕක දවස් 24න් කරත හැකි ටක් ගාලා. තේරුණාද? අර මිනිස්සු ගාන දදා කොහොමද වැඩේ ඉක්මනට කරන්න කියලා හිතා ගන්න පුළුවන් මේ මිනිස් දින ගාන ඉදිරිපත් කරාම. තේරුණාද? මිනිස් දින ගාන කියන්නේ එක මිනිස්සෙක්ට යන දින ගාන. එක මිනිස්සෙක්ට යන දින ගාන මෙහෙම ඉදිරිපත් කරාම අපිට ඕන මිනිස්සු ගානකට යන ගාන හදලා බලලා ගත හැකි. හරිද? ඉතින් ඒක නිසා මිනිස් දින 48යි කියලා වැඩේ ප්‍රමාණය දුන්නේ එක මිනිස්සෙක්ට දින 48ක් යනවා කියලා. ඒක නිසා අපිට ගාන හදලා බලත හැකි. හරිද? එක මිනිස්සෙක්ට දින 48ක් යන තරම් වැඩ ප්‍රමාණයක් කියන්නේ මේ වැඩේ අපි එක මිනිස්සෙක්ට දවසට 2000 ගානේ දීලා කරෝතින්. හරිද? මේ එක මිනිස්සෙක්ට දවසට 2000යි. එතකොට මේ මිනිස්සයා දවස් 48ක් කරන්න තරම් වැඩ ප්‍රමාණයක් තියෙන හින්දා දවසට 2000 ගානේ දවස් 48ට මේ මිනිස්සයාට දෙන්න ඕනේ 2000ව 48ක්. එතකොට 8 වරක් 2 16යි. 4 වරක් 2 8යි 1යි 9යි අග බිංදු 3ත් එක්ක 96 10යි. වා මෙහෙම හැදුවොත් ලේසි. නැත්තම් වාට අර විදියට හැදුවත් මේ උත්තරේ වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් ඕක තමයි වැඩේ ප්‍රමාණය එක මිනිස්සෙක්ට මෙහෙම කියලා. නැත්තම් වාට අර විදියටත් ඔය දෙහැකි. පළවෙනි දවස් 4ෙදි මිනිස්සු 6 දෙනෙක් වැඩ කරනවා. එතකොට එක මිනිස්සෙකුට 2000 ගානේ 6 දෙනාට දෙන්න ඕනේ 12000ක්. ඒ වගේ දවස් 4ක් වැඩ කරන හින්දා 12000 4ක්. හරිද? මේ කියලා එහෙම බලලා එහෙම හදන්නත් පුළුවන්. හරිද? මේක තේරුණාද? හරිද? නැත්තම් මේක අමාරු ක්‍රමයට හදනවා නම් මුලින්ම හරිද? මුලින්ම මිනිස්සු 6 දෙනත් එක්ක දවස් 4ක් වැඩ කරනවා කියලානේ කිව්වේනේ. හරි. දවස් 4ක් වැඩ කරනවා කියලානේ කිව්වේ. මිනිස්සු 6 දෙනත් එක්ක දවස් 4ක් වැඩ කරනවා. එතකොට එක මිනිස්සෙකුට 2000 ගානේ 6 දෙනාට දෙන්න ඕනේ 2000ව 6ක්. ඒ කියන්නේ 12000ක් දෙන්න ඕනේ. ඒ විදිහට දවස් 4ක් වැඩ කරන හින්දා දවසට 6 දිනාට 12000 ගානේ දවස් 4ට දෙන්න ඕනේ 12000ව 4ක්. ඒ කියන්නේ 48000ක්. මුල් දවස් 4ෙදි 48000ක් වියදම් ගන්නවා. ඊට පස්සේ ඊළඟ දවස් දෙකේ මිනිස්සු 12 දිනක් එක්කනේ වැඩ කරනවා කියලා අපි හොයාගත්තේ. මිනිස්සු 12 දිනක් එක්ක තමයි ඊළඟ දින දෙකේදී වැඩ කරනවා කියලා හොයාගත්තේ. ඒතකොට 2000 ගානේ 12 දිනාට දෙන්න ඕනේ 24000ක්. දවස් දෙකක් වැඩ කරන හින්දා 24000 ගානේ දෙකක් 48000ක් දෙන්න ඕනේ. එතකොට මෙතන 48000යි මෙතන 48000යි 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 කියන්නේ 96000යි නේ. මේ උත්තරේ මෙන්න එහෙම හදන්නේ නැහැ. හරිද? එහෙම යුද්ධ කරන්නේ නැහැ. වාට පුළුවන් එක මිනිස්සෙකුට දවසකට දෙන්න ඕනේ 2000යි නම් මෙතන සම්පූර්ණ වැඩේ ප්‍රමාණය මිනිස් දින 48යි කියන්නේ එක මිනිස්සෙකුට දින 48ක් යනවා කියන එක. එහෙනම් එහෙම ගාන හැදුවා නම් ලේසි. හරිද? තේරිච්ච නැති කට්ටිය පොඩ්ඩක් මට කියන්න බලන්න. හරිද? අර මිනිස් දින ගණන කියන එක ගැන තේරුමක් තියෙනවනේ. දුලානිට උණ හැදිලාලු තියෙන්නේ. හරි දුලානි. ඕකේ යා ලියු වෙනවලු. ඒ තමයි මට පොඩ්ඩක් සෙනෙක නැතු වෙන්නේ. හරි. හරි. ඊළඟ කොටස හරි. ඊට පස්සේ බිනුලිවා ඊළඟ කොටසද බලන්නේ. ස වටිනාකම හොයන් හරි බලමු අපි ඒක. හරි. මේක. ඊළඟ ගාන. නායක සනවණේ ගම. හරිද? ඒතර අද මේ ගාන විතරක් වගේ හදන ටයිම් එක තියෙනනේ. කමක් නැහැ හිමිහිට කරගෙන යමු. හරි. දැන් මේක ඇවිල්ලා එක්තරා පළාත් පාලන ආයතනයක් තම බල ප්‍රදේශය තුල ඇති කඩසාප්පු ආදියෙන් 100%ක වාර්ෂික නේද 100%ක වාර්ෂික වරිපණම් බදු කුලී ප්‍රතිශතයක් අය කරනවලු. කාර්තුවකට රුපියල් 2400ක වරිපණම් බදු මුදලක් ගෙවන වෙළඳසැලක වාර්ෂික තක්සේරු වටිනාකම. දැන් එයාලා කියනවා කාර්තුවකට බදු මුදල මෙයාලා දෙනවා. කාර්තුවකට බදු මුදල 24000ක් අය කරනවා නෑ 2400 නේ. රුපියල් 2400ක්. එතකොට නිවසේ වාර්ෂික වටිනාකම බලන්න නම් ඉස්සෙල්ලා වාර්ෂික බදු මුදල බලන්න එපා.
වාර්ෂික බදු මුදල. දැන් මෙතන කාර්තුවකට අය කරන්නේ 2400යි නම් කාර්තුවක් කිව්වම මෙන්න මේක පොඩි සටහනක් දාගන්න. කාර්තුව කියන්නේ තුයන්නෙන් මතක තියාගන්න මාස 3ක්. හරි. ඊට පස්සේ වර්ෂයක් කියන්නේ ඒ කියන්නේ අවුරුද්දක් කියන්නේ මාස 12ක්. එතකොට ඔයාලට තේරෙනවා අවුරුද්දක ගාන 4න් බෙදුවොත් තමයි කාර්තුවක ගාන එන්නේ. හරිද? ඔබාන මේක පොඩ්ඩක් එහෙන් ගන්න. මෙන්න මේ සටහන දාගන්න. එතකොට කොහෙන් පැටලුවත් පුළුවන් මෙහෙම හරියට තේරුම් අරන් කරාම කාර්තුව කිව්වහම තුයන්නෙන් මතක තියාගන්න 3යි. මාස 3යි. අවුරුද්දට මාස 12යිනේ. 12 4න් බෙදුවොත් මේ 3 කියන එක ගන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ වර්ෂයක් 4ට බෙදුවොත් තමයි, ඒ කියන්නේ මාස 12 4ට බෙදුවොත් තමයි මාස 3 කියන එක එන්නේ. ඒ කියන්නේ කාර්තුව කියන එක එන්නේ. ඒ කියන්නේ අවුරුද්දක ගාන 4න් බෙදුවොත් තමයි කාර්තුවක ගාන එන්නේ. ඒ වගේම තමයි කාර්තුව කිව්වහම මාස 3යිනේ. මාස 3යිනේ. තුයන්නේ මතක තියාගන්න මාස 3යිනේ. කාර්තුවක ගාන 4න් ගුණ කරොත් තමයි වර්ෂය කියන එක එන්නේ. ඒ කියන්නේ මාස 12 කියන එක එන්නේ. ඒක තේරෙනව නේද? කාර්තුවට මාස 3යිනේ. 3 ඒවා 4කින් තමයි 12 හැදෙන්නේ. ඒ කියන්නේ කාර්තුව 4න් ගුණ කරොත් අවුරුද්දක් හදාගන්න පුළුවන් නේ. තේරුණාද? තේරිච්ච කට්ටිය? මේ දෙක දාගන්න. හරි. කාර්තුව කිව්වහම මාස 3යිනේ. වාර්ෂයක් කිව්වහම මාස 12යිනේ. එතකොට 3 වරක් 4න්නේ 12 හැදෙන්නේ. ඒ කියන්නේ කාර්තුවක ගාන 4න් ගුණ කරොත් ඔයාලට වාර්ෂික ගාන ගත හැකියි. හරි 2404ක් 4 වරක් 4 16යි 4 වරක් 2 8යි 9යි 9600යිනේ. හරිද? දැන් අපි තාම හොයාගත්තේ වාර්ෂික බදු මුදල. වාර්ෂික වටිනාකම හොයන්න නම් ඉස්සෙල්ලා වාර්ෂික බදු මුදල හොයාගෙන ඉන්න ඕනේ. හරිද? ඒක තේරිච්ච කට්ටිය? මෙන්න මේක තේරෙන්නේ නැද්ද? කාර්තුවක් කියන්නේ මාස පේන්න දාන්නකෝ. හා? ගාන පේන්න දාන්නකෝ. හරි ගාන පේන්න දාන්න. හරි. දැන් හරිද? ඕකේ. හරි. මේවා ඉතින් දාගන්න ඕනේ හොඳේ. මේ ටික දාගන්න. කාර්තුවක් කියන්නේ මාස 3ක් හින්දා 3 ඒවා 4කින් මාස 12 හැදෙන්නේ අවුරුද්ද හැදෙන්නේ. කියන්නේ කාර්තුව 4 ගුණ කරාම තමයි කාර්තු 4කින් තමයි අවුරුද්දක් හැදෙන්නේ. අවුරුද්ද 4ට බෙදුවොත් තමයි කාර්තුවක් ලැබෙන්නේ. හරි. දැන් අපිට කියන්නේ එක්තරා පළාත් පාලන ආයතනයක් තම බල ප්‍රදේශය තුල ඇති කඩ සාප්පු ආදීන් 100%ක වාර්ෂික වරිපණම් බදු මුදලක් අය කරනවලු. කාර්තුවකට ගෙවලා තියෙන වරිපණම් බදු මුදල 2400. එහෙනම් කාර්තු 4කින්නේ වර්ෂයක් හැදෙන්නේ. ඒ කියන්නේ කාර්තුවක ගාන වගේ 4 ගුණයකින් අපිට වාර්ෂික බදු මුදල හොයාගන්න පුළුවන්. අහන්නේ දැන් වාර්ෂික තක්සේරු වටිනාකම. හරිද? වාර්ෂික තක්සේරු වටිනාකම තමයි අහන්නේ. හරිද? එතන ප්‍රතිශතය පාවිච්චි කරලා එකෙන්ම හොයත හැකිනේ. 100ට 8ක ප්‍රතිශතයක් කියන එකේ තේරුම අපි දන්නවනේ. 100ට 8ක බද්දක් කියලා කියන්නේ වටිනාකම 100 වෙන එකකින් නේද? වටිනාකම 100 වෙන එකකින් බදු අය කරනවා රුපියල් කීයද? 8ක්. වටිනාකම රුපියල් 100ක් වෙන එකකින් 8ක් බදු ගහනවා කියන එකනේ 100ට 8ක බද්දක් කියන්නේ. දැන් අපි දන්නවා බද්ද ගහනවා 9000ක් 9600ක් කියලා. නේද? නිවසේ වටිනාකම දන්නේ නැත්තේ. දන්නේ නැති කෙනා උඩට හිටින්න තමයි ලියන්න ඕනේ අර ප්‍රතිශතය ලියද්දි. ඒ කියන්නේ 8ක් බදු ගහන නම් වටිනාකම කීයක් වුණොත්ද? 100ක් වුණොත්. දැන් වටිනාකම අහන නිසා ප්‍රතිශතය දාගනිද්දි වටිනාකම උඩට හිටින්නයි දාගන්නේ නේද? 100ට 8ක බදු ගහනවා කියන්නේ වටිනාකම 100 නම් 8ක් බදු ගහනවා. බද්ද තමයි 8යි කියලා කියන්නේ, වටිනාකම තමයි 100යි කියලා කියන්නේ. ඒත් මේක දාන්න ඕනේ 8ක් බදු ගහන්නේ නම් 100ක් වටින එකකට. එහෙනම් 8ක් බදු ගහන්නේ 100ක් වටින එකකට නම් දැන් 9600 යන්නේ බදු ගහලා තියෙන්නේ. 9600න් ගුණ කරලා බලනවා 9600ක් බදු ගහන නම් කොච්චර වටින නිවසක් සඳහාද කියලා. හරිද? 8ක් බදු ගහන නම් 100ක් වටින නිවසකට. ඒ කියන්නේ ප්‍රතිශතයෙන් කියන්නේ 100ට 8ක් බදු ගහනවා කියලා. 8ක් බදු ගහන්නේ 100ක් වටින නිවසකට නම් 9600ක් අවුරුද්දකට මෙහෙම බදු ගහලා තියෙන්නේ. කොච්චර වාර්ෂික වටිනාකමක් තියෙන නිවසකටද? එතකොට 8 ඒවා 1යි. හරිද? 8 වරක් 12නේ 96. 12.4ක් තියෙනවානේ. තේරිච්ච කට්ටිය මේක තමයි ලේසිම විදිය හදන්න. තව විදි තියෙනවා. මේක තේරිච්ච නැති කට්ටිය කියන්න බෑ මේ අර මේක තමයි ලේසිම විදිය. අර ප්‍රතිශතය හරියට උඩයට මාරු කරලා දාගන්න පුළුවන් නම් වැඩේ ගොඩක්ම ලේසි. හරිද? ඒ කියන්නේ බද්ද හොයන්න කිව්වනම් තමයි වා 100ට 8යි නේද? 100ට 8යි නම් බදු මේකට බදු කොච්චරද කියලා ඒ බදු හොයන්න කිව්වනම් තමයි බදු ගාන උඩින් දාගන්නේ. 100ක් වටිනවා නම් 8ක් බදුනේ බදු ගාන උඩින් දැම්මොත් බදු ගාන තමයි ලැබෙන්නේ. දැන් මේකේ හොයන්නේ අපි මොකද්ද?
වටිනාකම. එහෙනම් ප්‍රතිශතය දාගනිද්දි වටිනාකම උඩින් හිටින්නයි දාගන්න ඕනේ. හොයන්න ඕනේ කෙනා උඩින් හිටින්න දාගන්න එච්චරයි. හරිද? 100ට 8ක බද්දක් ගහනවා කියන්නේ වටිනාකම 100ක් පිච්ච නිවසකට නම් 8ක් බදු ගහනවා. ඒ කියන්නේ වටිනාකම 100යි බද්ද 8යි. වටිනාකම හොයන්න කිව්වින්දා වටිනාකම උඩට හිටින්න ප්‍රතිශතය ලියන්න. අහන්න බලන්න කරේ හොයද? හරි. අනිත් විදිහටත් ඕනේ කියන කට්ටිය කවුරු හරි ඉන්නවද? අර බීජීය සංකේතය දාලත් ඔය ප්‍රතිශත ගන්නව තියෙනවනේ. එහෙමත් ඕනේද? මේකෙන් තේරුණාද? කියන්න බෑ. බයි කියලාද දාන්න. හරි. ඒ කියන්නේ මේකෙන් තේරුණාද? අමර. බයි කියලා යන්න හදන්නේ තේරුණාද මේකේ? හරිද? කට්ටිය මොකද තත්ත්වේ? අනිත් විදිහත් ඕනේද? හ්ම්? සුරු තේරුණා අවුලක් නැද්ද ඒ කියන්නේ? අවුලක් නැහැ සර් ෂේප් ෂේප් කියන්නේ තේරුණා සර්. හරි. මේ අර බීජීය සංකේතය දාලා ගන්නකොට ටිකක් වෙලා යනවා. මේක ලේසි එක මම මේකෙන් බලන්නේ. හරි. මේකෙන් කියලා දෙන්න බලන්නේ ඒකයි. හරි. හරි එහෙනම් සුබ රාත්‍රියක් කට්ටින්නම් පේපර් එකේ ඉතුරු ටික කරලා තියාගන්න. මේ good night sir. අර මොකද්ද මිනිස් දින ගානේ අරක ලොකු ගාණක් ගන්න එපා හරිද? තා පේපර්ස් කරනවනේ තාම බලමු මේ වගේ අහු වුණාට පස්සේ හරිද? ඒක තමයි පොඩි අවුලකට ගියේ. good night sir. හරි. හරි නෑ මඩම good night. good සුබ night රාත්‍රියක්. sir. හරිද? පේපර් එකේ ඉතුරු ටික කරලා තියාගන්න. මේ නිවාඩු මාසේ අනිවාර්යයෙන්ම මේ මොකද්ද අමතර දවස් ටිකක් උදේවරුේ දාමු. හරි. ඕකේ. මම මේ chat එක බලාගෙන ගියේ. chat එකේ තත්ත්වය මොකද කියලා. good night good night. thank you thank you. හරි එහෙනම්